විනාශය මොසුව විනාඩි 5 තියෙන්නේ. චීන ආර්ථිකය නවලිබරල් වාදයට ටර්න් කරා ඩේ ෂොපින්. ඇමරිකානු ෆෙඩරල් බැංකුව පොලි අනුපාතය වැඩි කරානේ. ශ්‍රමය සමාජීය වෙලා තියෙන හැබැයි පරිභෝජනයේ එක තැනකට සීමා වෙලා තියෙනවා. තායිවානයේ තියෙන බූලිෂ මන්ත්‍රී පිටි. මොකද ඒක විතරක් නෙමෙයි. මේ වෙලාවේ ලෝක ආර්ථිකයේ එක කේන්ද්‍රස්ථානයක් එක බලකණුවක් ඇදලා තියෙනවා තායිවානයේ. ඒ තමයි තායිවාන් සෙමිකන්ඩක්ටර් මැනුෆැක්චරින් කම්පැනි. ඒ කියන්නේ රාජ්‍ය බලය නිර්ධන පන්තියට වෙනවා. කියන්නේ බොරුවට නෙමෙයි. ඩොලර් එකයි රුපියල කඩා වැටීම මේක කොහොමද අපි මේ කියවගන්නේ? අපි දන්නවා මේ ලෝකයේ දේශපාලන තත්ත්වය දවසින් දවස උණුසුම් වෙනවා ඒ වගේම දවසින් දවස වෙනස් වෙනවා. ඉතින් මේ උණුසුම් වෙන දේශපාලනයේ උණුසුම් වෙන තත්ත්වයන් ඇතුලේ දේශපාලන උණුසුම් වෙන තත්ත්වයන් ඇතුලේ මේ දේවල් ගැන කතා කරන්න අපි Youth for Change සංවිධානයේ විදිහට අපි හිතුවා අපිටත් මේ සම්බන්ධව විග්‍රහයක් දෙන්න ඕන කියලා. ඒ සම්බන්ධව අපි එකතු වුණා ශක්ති මාකවේට ඒ වගේම යසිත් චන්තිම මම ජගත්. ඉතින් ඇත්තටම ශක්ති මේ අපි දන්නවා දැන් මේ වෙද්දී ලෝකේ වැඩිපුරම කතා බහට ලක් වෙලා තියෙනවා මේ පුටින් චීන සංචාරයක් කරනවානේ. ඒක හදිස්සියේ වගේ වෙච්ච සංචාරයක්. ඉතින් ඇත්තටම මේක ඇතුලේ අපිට අපි කොහොමද මේක දේශපාලනය කියව ගන්න? මොකද මේක පාට මේ පුටින් චීනට කඩාගෙන පහත් උනේ. ඔව් ජගත් පුටින්ගේ චීන සංචාරය ඒක ඇවිල්ලා හම්බයක් නෙවෙයි. ඒතර ගත්තට පස්සේ රුසියාව සහ චීනය අතර තියෙන අවුරුදු 25ක සංවත්සරයේ එක අවස්ථාවක් විදිහට තමයි අද අවුරුදු 25 වෙනි සංවත්සරයේ එක අවස්ථාවක් විදිහට තමයි මෙතන මේ පුටින් සී ජින්පින් අතර හමුව තියෙන්නේ. එතකොට දැන් මේ ලෝකෙම ආතතිමය තත්ත්වයක් තියෙනවා. ඒතර ඒකේ ගත්තට පස්සේ දැන් රුසියාව පුටින්ලාගේ ආර්ථිකය මුහුණ දෙන තත්ත්වයක් තියෙනවා. අපි ගත්තොත් එහෙම දැන් 2022 ඉඳලා රුසියානු යුක්‍රේන යුද්ධය. ඒ වගේම තමයි බටහිර ඇමරිකාව ප්‍රමුඛ නේටෝ එක රුසියාවට සම්බාධක දාලා තියෙනවා. වෙළඳපොළ ඇහිරලා තියෙන්නේ. ඉතින් මේ වගේ ප්‍රශ්න ටිකට මුහුණ දීලා ඉන්න වෙලාවක තමයි මේ සංචාරය සිද්ධ වෙන්නේ. එතකොට මොනවද චීනෙත් එක්ක සාකච්ඡා කළේ? අපි තොරතුරු වාර්තා වෙන හැටියට ගිවිසුම් 20කට ආසන්න ප්‍රමාණයක් අත්සන් කළා තියෙනවා. මොනවද ඒ ගිවිසුම්? ඒව ගත්තට පස්සේ AI තාක්ෂණය හුවමාරු කර ගැනීම, තොරතුරු දත්ත බලශක්තිය, වෙළඳපොළ පුළුල් කර ගැනීම, අධ්‍යාපනය, සෞඛ්‍ය මේ වගේ දේවල් දෙරට අතර හුවමාරු කරගන්න එකඟ වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ මේකේ තියෙන දේශපාලන මේ කාරණයක් විදිහට අපිට මතු කරන්න පුළුවන් BRICS එක. ඒ වගේම තමයි ෂැන්හයි සන්ධානය. මේකේ වර්ධනය ඉදිරියට අරන් යන්න උපාය මාර්ගිකව මේකේ ගමන මග නවත්තලා තිබ්බේ. මේක ඉස්සරහට අරන් යන්නේ කොහොමද ඩොලර් හරණය කරන්නේ, කොහොමද රුසියාවේ තියෙන තෙල් ටික ගෑස් ටික රූබල් හරහා වෙන රටවල් වලට යවන්නේ, චීනට යවන්නේ කොහොමද? මෙන්න මේ දේශපාලන මේ ඌමනාව තියෙනවා. නමුත් මේක සැලකිය යුතු ටෙන්ෂන් එක තමයි තියෙන්නේ. මේක මේ ලේසි නෑ. කොහොමද මේ ආපහු මේ සන්ධානය ශක්තිමත් කරන්නේ? තනි මුදල් ලේකකයට යන්නේ ඩොලර් අත්හැරලා. කියන්නේ මේක ටිකක් ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. මෙන්න මේ தත්ත්වය තමයි මේ චීනේ රුසියාව අතර මේ ඇතිවිච්ච හමුව අපිට කියව ගන්න වෙන්නේ. ශක්තිය දැන් ඔය මේ BRICS සන්ධානය ගැන අපි දැක්කනේ පහුගිය කාලේ මේ මෑත වාර්තා තිබ්බේ මේ BRICS සන්ධානය අනාගතය ගැන යම් අවිනිශ්චිත අදහස් තමයි අපි දැක්කේ. මේ ඒකන පොඩක් අපි කතා කරමු. ඒ කියන්නේ දැන් මේ BRICS සන්ධානයේත් අවිනිශ්චිතකමක් තියෙන්නේ. දැන් ගත්තට පස්සේ චීනයේ වෙළඳපොළක් තියෙනවා. චීනය මුහුණ දෙන බලාපොරොත්තු වෙන ආර්ථික වර්ධනයක් තියෙනවා. චීන ව්‍යාපාරිකයන්ගේ ප්‍රාග්ධනය පුළුල් කිරීමක් තියෙනවා. ඒකත් එක්කම අපි ගත්තොත් BRICS එකේ ඉන්නවනේ ඉන්දියාවත්. ඒතර ඉන්දියාවෙත් ව්‍යාපාරික පන්තියට ඌමනාවක් තියෙනවා. ඉන්දියාවේ දේශපාලන අධිකාරියට තියෙන ඌමනාව වගේම ඉන්දියාවේ ධනපති පන්තියට ව්‍යාපාරිකයන්ටත් තියෙන ඌමනාව. ඒතර මේවත් ගැටෙනවා. සහ දේශ සීමා ප්‍රශ්නකුත් තියෙනවා නේ. විසිරිච්ච නැති කාලයක් තිස්සේ විසිරිච්ච නැති දේශීය ප්‍රශ්නකුත් තියෙනවා ඉන්දියාවයි චීනය අතර. ඉන්දියාවයි චීනය අතර ටෙන්ෂන් එකක් තියෙනවා. දැන් අපි ගත්තට පස්සේ දැන් චීනේයි තව මේ තායිවානය අතරත් තියෙනවා. ඒ වගේම තමයි ඉරානේයි එක්සත් අරාබි එමිරාජ්‍ය අතරත් මේක තියෙනවා. ඒතකොට මේවා අතරේ මේ ප්‍රශ්නේ යද්දී කොහොමද අපි එක මුදල් ඒකකයකට ආපහු එකතු වෙන්නේ? මේ රාජ්‍යයන් අතරේ තියෙන උවමනාවයි ඒ වගේම තමයි මුදල් ඒකකයකට යන්න තියෙන උවමනාව අතරේ ආපහු ගැටුමක් නිර්මාණය වෙනවා.
බ්‍රික්ස් එක ඉස්සරහට ඒ කියන්නේ මොකක් වෙයිද කොතනට යයිද කියලා තාම තියෙන අනිශ්චිත තැනක තමයි තියෙන්නේ නේ. විකල්ප මුදල් ලේඛක කියන්නේ දැන් මේ හදන්න දන්නේ. මේ දැන් මේ මුදල් ලේඛකයට කොහොමද මේකට මේ සමාජයේ පවතින පුළුවන් මේ ලෝකේ පවතින පුළුවන් ප්‍රශ්නේ දැන් මේක තියෙනව නේද අසි? ඔව් ඒක තමයි. ඒ කියන්නේ දැන් එකක් ඔය ශක්තිය කියපු එක්සත් අරාබි එමිරාජ්‍ය සහ ඉරානය අතර තියෙන ප්‍රශ්නේ. ඒ දෙකම බ්‍රික්ස් සම්දානයේ සමාජික රටවල්නේ. අනිත් පැත්තෙන් ඉන්දියාව සහ චීනය අතර තියෙන දේශීය ප්‍රශ්න. ඊට පස්සේ අනිත් ජගත් මතු කරපු කාරණේ. ඒ කියන්නේ දැන් ලේසි නැහැ ඩොලරය වෙනුවට වෙනත් මුදල් ලේඛකයක් හඳුන්වලා දෙනවා කියන එක. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ඔයාට ඕනම රටකට ගිහිල්ලා අතේ ඩොලර් තියෙනවා නම් ගනුදෙනු කරන්න පුළුවන් කවුරුවත් අහන්නේ නැහැ. හරිද? ඇමරිකානු ඩොලර් නම් තියෙන්නේ කවුරුත් වගේම ප්‍රශ්න අහන්නේ නැහැ. මේ මොනවාද ගින්ද බන්ද කියලා පිළිගැනීම සම්බන්ධ ප්‍රශ්නයක් නැහැ. දැන් හිතන්නකො රුපියල් කියලා. රුපියල් ලංකාවේ රුපියල කියලා. ලංකාවේ රුපියලෙන් ගනුදෙනු කරන්න පුළුවන් ලෝකේ රටවල් ඊටාම සීමිත ප්‍රමාණයක් තියෙනවා. හරිද? ඉන්දියානු රුපියලටත් ඒ මට්ටමේම තනක් නැහැ. හරිද? ඒ කියන්නේ මේ ඇමරිකානු ඩොලරේ වගේ තනක් නැහැ. එතකොට ඇමරිකානු ඩොලර් එක වෙනුවට වෙන මුදල් ලේඛකයක් හඳුන්වන්න තිත්ති. ඒකට ඒ මුදල් ලේඛකය ලෝකේ තියෙන සියලුම රටවල් පිළිගනීද? එතකොට කිසි ගැටලුවක් නැතුව බාධාවක් නැතුව ඒ මුදල් ලේඛකයෙන් ගනුදෙනු කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ. හරිද? එතකොට ඒක නිසා තමයි මේක පළවෙනිටම අමාරු වෙන කාරණේ. අනිත් එක තමයි දැන් එහෙනම් මේ මුදල් ලේඛකය මොකද්ද? අලුත් මුදල් ලේඛකයෙක් හඳුන්වලා දෙනවා නම් ඒ අලුත් මුදල් ලේඛකය මොකද්ද? හරිද? දැන් ඉන්දියාව කැමති නැහැ හිතන්නකෝ දැන් අලුත් මුදල් ලේඛකයෙක් හඳුන්වලා දෙන්න ගිහිල්ලා හරි චීන යුවාන් එක ශක්තිමත් වෙනවා කියලා. චීන යුවාන් එක ලෝකයේ පොදු මුදල් ලේඛකයෙක් බවට පත් වෙනවා කියලා. ඒකට ඉන්දියාව ඒකට කැමති නැහැ. හරිද? ඉතින් ඒ නිසා ඔන්න ඔය මේ බ්‍රික්ස් සම්දානයේ ඇතුලේ ඔන්න ඔය ප්‍රතිවිරෝධතා ටික වැඩ කරා. ඒ වගේම තමයි මේ බ්‍රික්ස් සම්දානයේ තිබ්බ ලොකු අඩුවක් තමයි මේ හරි නිශ්චිත පැහැදිලි ප්‍රඥප්තියක් වැඩපිළිවෙලක් ෆ්‍රේම් එකක් නැහැ. හරි ෆ්‍රේම් එකක් නැති වුණාට පස්සේ දැන් මේ සමාජික රටවල් වල කැමැත්ත මත එකගතාවය මත තමයි මේක ඉස්සරහට යන්නේ. හරිද? ඒ නිසා දැන් මේක ඇතුළේ මේක අනාගතය සම්බන්ධ අනිශ්චිතභාවයක් ඇවිල්ලා තිබ්බ. ඉතින් ඒක ගැන ශක්තිකෝ වගේ මේ සංචාරයේදී පුටින් සහ සී ජින්පින් අතර කතා වෙලා සාකච්ඡා වෙලා තිබ්බා මේක ඉදිරියට ශක්තිමත් කරලා ගන්නවා කියලා. මේක දැන් බ්‍රික්ස් එක ගේන්නේ දැන් මේ ඩොලර් හරණය කරන්නනේ. දැන් මේ රටවල් ටික එකතු වෙලා දැන් මේ කියලා දැන් ඩොලර් එකේ තියෙන ආධිපත්‍ය විදින්න ඕන. මෙන්න මේ ඩොලර් එක හරණය කරන්න කියන බ්‍රික්ස් එකේ ප්‍රධාන සමාජිකයෙක් තමයි චීනය. හරිද? හැබැයි දැන් මේ චීනය එක පැත්තකින් දැන් බ්‍රික්ස් එකේ ප්‍රධාන සමාජිකයෙක් ඒ වගේම තමයි දැන් මේ චීනය ගත්තට පස්සේ අසිත් දැන් මේ ලෝකේ බලදේශපාලන ඉහළින් ඉන්න රටක් නේ. දැන් ඒතරයි චීනය සහ ඇමරිකාව අතර තියෙන මේ යුද ආපදිකත් වෙන අපිට මේ හැමතැනම දකින්න හම්බෙන්නේ. හැබැයි දැන් එහෙම දැවැන්ත ප්‍රතිවිරෝධතා තියෙන රටවල් දෙකක්. මේ එහෙම රටවල් දෙකක් ඇතුලේ අපි දකිනවා දැන් මේ කවුද පුටින් චීනට එන කලින් මේ මාසේ 13-15 මේ දවස් ටිකේ එනවා මේ ට්‍රම්ප් එනවා චීනට. ඒතකොට දැන් මෙන්න මේ කතාව අපි කොහොමද කියවගන්නේ කොහොමද මේ ට්‍රම්ප් ඇමරිකා මේ චීනට එන්නේ නේ? මොකද්ද මේක ඇතුලේ තියෙන යටිපෙළ කතාව සහ මොකද්ද මෙයා එක්කගෙන එන පිරිසේ ඉඳන්මනේ අපිට තියෙන පොඩි විග්‍රහයක් කරගන්න. මොකද්ද මේ යන පාර කොහෙද යන්න කියලා කතාවක් තියෙනවා. ඔව් ජගත් දැන් ඇමරිකානු ජනාධිපතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප් එයාගේ චීන සංචාරය තිබ්බේ කිව්වා වගේ මැයි 13 සහ 15 දවස් 4. ඒකෝර මේ සංචාරය අපි විශේෂයක් දැක්කා. වෙනදාටත් ඇමරිකානු ජනාධිපතිවරයෙක් රටක සංචාරයට යද්දී රටේ ඉන්න ප්‍රධාන ව්‍යවසායකයෝ ව්‍යාපාරිකයෝ රාජ්‍යතාන්ත්‍රිකයෝ කොහොමත් යනවා ඒගොල්ලෝ යනවා. නමුත් දැන් මෙදා මේ සංචාරයේදී අපි දැක්කා ප්‍රධාන සමාගම් 12කට වැඩි ගණනක ප්‍රදායක විධායක නිලධාරීන් CEOස්ලා ගියා ඩොනල්ඩ් ට්‍රම්ප් එක්ක. හරිද? එතකොට ඉන්ඩියා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා Apple සමාගමේ ටිම් කුක් ඊට පස්සේ ඊලොන් මස්ක් ලෝකේ ධනවත්ම පුද්ගලයා බිලියනපතියෝ ටික. හරිද? ඊට පස්සේ BlackRock එකේ ලෝකේ ට්‍රිලියන 14ක මුදලක් හසුරුවන වත්කම් හසුරුවන සමාගම් BlackRock එකේ ප්‍රධාන විධායක නිලධාරියා ලැරි ෆින්ක්. හරිද? ඊට පස්සේ Meta වීසා හරි JP Morgan මේ සමාගම් මේ වගේ සමාගම් විශාල ගණනක නිලධාරීන් මේ සංචාරයට එකතු වෙනවා. එතකොට පුටින්ම කිව්වොත් මේ ඇමරිකානු ධනපති පන්තිය චීනයට ගියා කතා කරන්න. හරි. එතකොට දැන් මේගොල්ලෝ මූලික වශයෙන් කතා කරේ එකක් තමයි මේ කෘත්‍රිම බුද්ධිය. කෘත්‍රිම බුද්ධිය ඊට පස්සේ රටේ වෙළඳපොළ සම්බන්ධතා ශක්තිමත් කරගන්න එක. ඊට පස්සේ තායිවානය සහ මැදපෙරදිග කලාප විශේෂයෙන්ම ඉරානය සමග ඇති වෙලා තියෙන යුද්ධය ගැන. එතකොට මේ දේවල් තමයි මේගොල්ලෝ සාකච්ඡා කරන්න ගියේ. එතකොට මේ ජගත් දැන් එනෝනේ ප්‍රශ්නයක් අපිට දැන් චීන රෝල් එක
ලෝක දේශපාලනයේ චීනයේ භූමිකාව කියන එක කොතනද තියෙන්නේ කියන එක සම්බන්ධයෙන් හොඳ මේ අපිට හොඳ සාක්ෂියක් හොඳ පෙනුමක් කෙනවා දැන් චීනය කොතන තියෙන එක සම්බන්ධයෙන්. හරි බලවතුන් දෙන්නෙක්ම චීන ළඟ යනවා මේ ගැන කතා කරන්න. එතකොට දැන් අපිට පේනවා ආර්ථික තොරතුරට ගියාට පස්සේ දැන් සාමාන්‍ය චීන කියන්නේ ලෝකේ කම්මල. දැන් කියන්නේ සාමාන්‍ය ලෝකේ භාණ්ඩ තුනකින් එකක් චීනේ. ලෝකේ හැදෙන භාණ්ඩ තුනකින් එකක් චීනේ. හරිද? එතකොට කියන්නේ නිකන් කීමට කියන්නේ චීනේ මේ ලෝකේ කම්මල කියලා කියන්නේ. හරිද? රාටම චීනේ කොහෙන්ම නිෂ්පාදනයක් යනවා. ඔව් අනිවාර්යයෙන්. හරිද? අනිවාර්යයෙන්. එතකොට ඊට පස්සේ චීනට තියෙන මූල්‍යමය හැකියාව, චීන බැංකුව පද්ධතියේ තියෙන ශක්තිමත්භාවය අපිට හිතා ගන්න බැරි තරම් ලොකුයි. හරිද? හිතා ගන්න බැරි තරම් ලොකුයි. ඊට පස්සේ ලෝක වෙළඳාමෙත් වැඩි පංගුවක් දැන් අත්පත් කරන් ඉන්නේ චීනය. හරිද? ඊට පස්සේ හිතන්නකෝ සැපියුම් ජාල කියලා. හරිද? සැපියුම් ජාලවල විශේෂයෙන් විරල පාංශු ලෝහවල. අද ලෝකේ මේ ආර්ථිකයේ ඇමරිකාවේ පවා කේන්ද්‍රීය දෙයක් නෙමෙයි මයික්‍රෝචිප් නිෂ්පාදනය සහ අධිතාක්ෂණික නෙමෙයි මේ හැම එකකම අවියාද නිෂ්පාදනය නම් මේ හැම එකකම තීරණාත්මක සාධකයක් තමයි මේ විරල පාංශු ලෝහය. එතකොට මේ විරල පාංශු ලෝහ සැපියුම් ජාලයේ වැඩිම හැකියාවක් අත්පත් කරන් ඉන්නේ චීනය. හරිද? එතකොට ඊට පස්සේ රොබෝ තාක්ෂණය අපි දැක්ක දැන් චීනයේ දැන් අලුත් අවුරුදු උත්සවය වසන්ත උත්සවය ආරම්භ වෙද්දී චීනයේ දැවැන්ත උත්සවයක් තිබ්බා. වේදිකාවේනේ. ඔව් අර වේදිකාවේ චීනයේ ළමයි සහ රොබෝවරු කුන්ෆු සංදර්ශනයට එකතු වුණා. අපි දැක්ක දැන් ඒක දැක්කම මුළු ලෝකෙම ෂොක් වෙලා ගියා. අර මුළු ලෝකෙම ෂොක් වුණා මේ චීනය අත්පත් කරගෙන තියෙන තාක්ෂණික දියුණුව ගැන. හරිද? ඉතින් එකක් විතරයි. ඊට පස්සේ විදුලි වාහන නිෂ්පාදනය ඉදා. ඉතින් දැන් මේ ඔක්කොම එක්ක චීනය තනකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ මගේ මෙන්න මේක තමයි කාරණේ. මේක තමයි මෙතන මේ කේන්ද්‍රීය සාධකය මේ හැම දෙයකටම. අපි දැක්ක පහුගිය කාලේ ලෝකේ පුරාම හැම කලාපයකම යුදමය තත්ත්වයන් පුපුරලා යනවා. නමුත් ඊට කලින් ඒ යුද ගැටුම් වලට කලින් ආව පෙළක්. මොකද්ද? චීනය සහ ඇමරිකාව අතර පුපුරලා ගියපු ආර්ථික ගැටුම, ආර්ථික යුද්ධය. ඒක තමයි පස්සේ යුදමය ගැටුම් දක්වා ගියේ. හරිද? ඉතින් ඉරානයේ මේ ඔව් අනිවාර්යයෙන් ඇමරිකාවයි අතර තිබ්බ ප්‍රශ්නේ අතර චීනයයි ඇමරිකාවයි අතර තියෙන ගැටුමක්. හරිද? ඉතින් දැන් මෙහෙම ගන්නකො. දැන් ඇමරිකාවේ ආර්ථිකය සහ චීනයේ ආර්ථිකය දැන් අපිට මේවා අර මොනවද මේවට කියන්නේ අර හරියට කළු විසුදුයි වගේ වෙන් කරලා බැලුවොත් අපිට වරදිනවා. හරිද? එකක් තමයි දැන් මේ රටේ ආර්ථිකයන් දෙක වෙන් කරන්න බැරි තරම් තදින් සම්බන්ධ වෙලා තියෙනවා. හරිද? දැන් බ්ලැක් රොක් එක ගමු. බ්ලැක් රොක් එකේ ලැරි ෆින් කියනවා අපිට කෘත්‍රිම බුද්ධිය සම්බන්ධයෙන් දිගටම ඉන්වෙස්ට් කරන්න ඕන. මොකද නැත්තම් චීනෙ දිනනවා. හැබැයි බ්ලැක් රොක් එක ගොඩාක් ආයෝජන කරලා තියෙනවා චීන වෙළඳ පොලේ. හරිද? එතකොට දැන් ඇමරිකාව ගොඩාක් ණය අරගෙන තියෙනවා චීන. හරිද? කියන්නේ ඒක ලොකු ලාභ හම්බෙන්නේ නැහැ කියලා නේ. ඔව් ඒ කියන්නේ AI සම්බන්ධයෙන් අපිට AI සම්බන්ධයෙන් වෙනම කතා කරනවක් තියෙනවා. ඉතින් කොහොම හරි දැන් මේ ආර්ථිකයන් දෙක දැඩි ලෙස අන්තර් සම්බන්ධිතයි. නමුත් ඒ වගේම දැවැන්ත තරගයකුත් තියෙනවා. හරි? දැවැන්ත තරගයකුත් මේ රටවල් දෙක අතර තියෙනවා. එතකොට දැන් මම දැක්ක ඔය ගොඩක් ලංකාවේ මේ චීන සංචාරයෙන් පස්සේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගොඩක් අය කතා වෙනවා එක සිද්ධියක් ගැන. දැන් ඔය ඩොනල්ඩ් ට්‍රම්ප් හම්බෙච්ච වෙලාවේ සී ජින්පින් කියනවා මේ අපි මේ තුසිඩිඩි සුගුලට අහුණු වෙන්නේ නැතුව ඉමු කියලා. තුසිඩිඩි සුගුලට. හරිද? ඔව්. ඒක ඇසෙත් මේ ඒ කියන්නේ දැන් ওই ෆැසිලිටිස් උකුල කියන එක ගැන මම හිතන්නේ මේ ලංකාවේ දේශපාලනය විග්‍රහ කරගන්න බොහෝ දෙනෙක් ඒක උදාහරණ විදිහට ගත්තා. ඔව් මම දැක්කා. දැන් ඔය මේ දැන් කාලයක් තිස්සේ නම් ඇඳුම් මහණෙක් කෙනෙක් ඉන්නවා ජනාධිපති වෙන්න. ඉතින් එයාත් ඕක මේ මම දැක කතා කරලා තියෙනවා. පොඩ්කාස්ට් එකවල ඔව් පොඩ්කාස්ට් වලින් ජනාධිපති වෙන්න ඉන්න කෙනෙක් ඉන්නවා. ඉතින් ඒ වගේ ගොඩක් අය මම දැක්ක ඕක කතා කරලා තියෙනවා. ඕක ගැන පොඩ්ඩක් කතා කරන් යන්න. එකක් තමයි දැන් තුසිඩිඩිස් කියන්නේ ක්‍රිස්තපූර්ව 5 සියවසේ ග්‍රීසි හිටපු ඉතිහාසක්. එතකොට මේ ඒ කාලේ යාගේ කාලේ ඒ වෙද්දී දැන් ග්‍රීසියේ තිබ්බ පෞර රාජ්‍යයන්නේ. හරිද? එතකොට ග්‍රීසියේ තිබ්බ ස්පාටාව තමයි බලවත්ම පෞර රාජ්‍ය විදිහට තිබ්බේ. නමුත් ඒ අතරේ ඇතැන්ස් පෞර රාජ්‍ය නැගීගෙන එද්දී බලවත් රාජ්‍යයක් විදිහට ස්පාටන්වරු තමන්ට එන තර්ජනයක් ලෙස තේරුම් ගත්තා ඇතැන්ස්. එතකොට ඒක මග පෑදුවා අවුරුදු 27ක දැවැන්ත විනාශකාරී යුද්ධයකට. හරිද? එතකොට මේ රාජ්‍ය දෙකටම දැවැන්ත හානි වෙලා තමයි මේක නතර වුනේ. එතකොට දැන් ඔය මේක සම්බන්ධයෙන් වාර්තා කරපු තුසිඩිඩිස් කිව්වේ
මේ දෙගොල්ලෝ අතර යුද්ධය අනිවාර්ය කළේ ඇතැන්ස් රාජ්‍යයේ නැගී සිටීම සහ ඒ හරහා ස්පාටන් වැසියන් තුළ ඇතිවෙච්ච බිය කියලා. එතකොට දැන් මේ විස්තර කරන ඔක්කොම විචාරකයෝ මේක සම්බන්ධ කරනවා මේ ඇමරිකාව තමයි ස්පාටන් ඊට පස්සේ ඇතැන්ස් කියන්නේ චීනේ තමයි. හැබැයි පොඩි එකක් තියෙනවා දැන්. ඔය ගත්තු පෞර රාජ්‍යයන් අරහිමේ තිබ්බේ මේ අද තියෙන මේ ප්‍රාග් මේ වහල් ආර්ථිකයක් සමාජ ක්‍රමයක් තිබ්බ මේ අවධියක තමයි ඔය මේ කතා කරන්නේ. අනිවාර්යෙන් කියන්නේ දැන් අද තියෙන ආර්ථික සාධකයි සමාජීය සාධකයි දේශපාලනයයි ඒ රාජ්‍යයන්ගේ ඒ සියල්ල වෙනස්. හරිද? ලෝක දේශපාලන තත්ත්වයක් වෙනස්. හරිද? එතකොට දැන් ඔයාගේ උත්පගේ මේ ග්‍රීක පෞර රාජ්‍යයන් දෙකක් අතර ඇතිවෙච්ච ඉතිහාසයේ ගැටුමක්. ඒ ගැටුම මේ අද මේ සංකීර්ණ වර්තමාන මේ ධනවාදී හරිද? ගෝලීය අධිරාජ්‍යවාදී යුගයේ. හරිද? එතකොට මේ තියෙන අන්තර් අධිරාජ්‍ය ප්‍රතිවිරෝධය පැහැදිලි කරන්න ක්‍රිස්තු පූර්ව 500 වසරේ වෙච්ච සිද්ධියක් ගෙනල්ලා සරල සමානතාවලින් සරල ලෙස සමානතාවලින් මේක පැහැදිලි කරන්න යද්දී ඇත්තටම එතන ලොකු සංකල්පීය අඩුවක් තියෙනවා ශක්තිය. හරි ඒ සංකල්පීය අඩුව තමයි හරි සංකල්පීය හිස්කම තමයි දුප්පත්කම තමයි අපිට මේ පේන්නේ. මොකද මේක මේ ඉතිහාසයේ මේ සරල සමානකම් වලින් වර්තමානයේ සමාන කරලා බේරන්න බෑ. හරි. ඉන්නතර මේ දැන් ඒ කියන්නේ දැන් මේ මොහොතේ තියෙන්නේ මේ ප්‍රාග්ධන උමනාවනේ. අනිවාර්යයෙන් ඒක තමයි. ප්‍රාග්ධනයේ ලාභ ලබා ගැනීමේ උමනාව චීනටත් තියෙන ඇමරිකාවටත් තියෙනවා. අනිවාර්යයෙන්. සහ ඒ රටවල් දෙකට වෙනම න්‍යාය පත්‍රයක් තිබුණට ඒ රටවල් දෙකට තනියම ගමනක් යන්න බෑ නේද මේක දැන් මේ දෙන්නටම ඕනනේ දැන් මේ රටවල් දෙකම සහ මේ ශක්තිය දැන් මේකේ තියෙන ප්‍රධාන පොයින්ට් එකක් තමයි දැන් මේක අපි කියනවනේ දැන් තුසිඩිඩි සුගලෙන් මේක තේරුම් ගන්න බෑ කියලා. හරි එහෙනම් මොකද්ද කොහොමද අපි මේක තේරුම් ගන්නේ? හරි මේකට අපිට යන්න වෙනවා මෙන්න මේක. මොකක්ද දන්නවද? දැන් 19 වෙනි සියවසේ අවසානයේ ආරම්භ වෙලා 20 වෙනි සියවසේ මුල් භාගයේ ගුණාත්මකවම එක අධීරකට ආවා මේ තියෙන අපි ජීවත් වෙන සමාජ ක්‍රමයේ මේකට කියනවා ධනවාදය කියලා. හරිද? ඒකේ දැන් අපිට මූලික පොයින්ට්ස් කිහිපයක් පොයින්ට්ස් 5ක් ලකුණු කරන්න පුළුවන්. හරි. එතන මේ සාකච්ඡාව ගත්තේ ලෙනින්. හරි. ව්ලාදිමිර් ලෙනින් තමයි මේ සාකච්ඡාව ගත්තේ. එතකොට එකක් තමයි එයා ගෙනාවේ නිෂ්පාදන ක්‍රියාවලිය. ලෝකයේ ප්‍රධාන විශේෂයෙන් යුරෝපයේ මුල් කරගත්ත රටවල් වල නිෂ්පාදන ක්‍රියාවලිය සහ ප්‍රාග්ධන හැකියාව ඒකාධිකාර සමාගම් කිහිපයක් අතට නතු වෙලා කියලා. හරිද? එතකොට ඒකාධිකාර කිහිපයක් අතට මුළු ආර්ථිකයේම සංකේන්ද්‍රණය වෙන්න පටන් ගත්තා. හරිද? ඊට පස්සේ මොකද ඊට කලින් තිබ්බේ නිදහස් තරංගය ඔය කතාව නේ තිබ්බේ. හරි ඊට පස්සේ අනිත් එක තමයි බැංකු. හරි දැන් ඔය අපි කිව්වේ දැන් මේ JP Morgan බැංකුව ආවා කියලා බැංකුවේ ප්‍රධාන නිලධාරීන් ආවා කියලා චීන සංචාරයේ. ඒකට මේ JP Morgan සහ ඒ වගේ බැංකු විශාල බැංකු කිහිපයක් අතරට මුළු යුරෝපෙම තිබ්බ තැන්පතු සංකේන්ද්‍රණය ගත්තා. හරි එතකොට මේ බැංකු ප්‍රාග්ධනය හරිද? ඊට පස්සේ ඒ වගේම කාර්මික. ඒතකොට යුරෝපයේ ආපු බ්‍රිතාන්‍යයේ ප්‍රංශය යන්නේ හරි. එතකොට මේවැය තිබ්බ කාර්මික රටවල් කාර්මික ප්‍රාග්ධනයයි බැංකු ප්‍රාග්ධනයයි අතර වෙච්ච ඒකාබද්ධතාවය. ඒක විසින් ආවා මේ මුදල් බලය තියෙන මූල්‍ය බලය තියෙන මූල්‍ය ප්‍රාග්ධනයේ හිමි පන්තියක් අතට ආර්ථිකයේ සෑම සියලු ශේෂ්ත්‍රයන්ම සංකේන්ද්‍රණය වෙනවා. හරිද? කෘෂි කර්මාන්තය, කාර්මික ශේෂ්ත්‍රය, වෙළඳාම, සැපයුම් ජාල, හරි මේ හැම එකක්ම සහ තැන්පතු කොහොමද බැංකු ක්‍රියාවලිය. හරි මේ ඔක්කොම සංකේන්ද්‍රණය වුණා මූල්‍ය ප්‍රාග්ධන හිමි පන්තියක් අතර. අර එතනින් එහාට ගිහිල්ලා ආර්ථිකයේ හැසිරීමෙන් එහාට ගිහිල්ලා මේ පන්තියට පුළුවන් වුණා දේශපාලනය හසුරුවන්න. හරිද? ඒක දැනුත් ඔය BlackRock වගේ කම්පැනි ගැන කතා කරද්දී ඉන්න ප්‍රධාන චෝදනාවන්නේ දැන් ඇමරිකාවේ රජයේ ඉන්න ප්‍රධාන නිලධාරීන්. හරිද? ඒගොල්ලොන්ට BlackRock එකේ කොටස් හිමි. හරිද? නැත්තම් ඒගොල්ලෝ විශ්‍රාම ගියාට පස්සේ BlackRock එකේ ප්‍රධාන මේ ඉහළ තලතුරු වලට පත් වෙනවා. හරිද? පත් වෙන්න කලින් විශ්‍රාම යන ආසන්න කාලවලදී මේගොල්ලෝ මේ කම්පැනි වලට වාසි වෙන තීරණ දේශපාලන තීරණ ගන්නවා. ඒතකොට මේක මේ අධිය වෙන එකක් නෙමෙයි. ඒ කාලේ නම් වෙච්ච එකක්. හරිද? එතකොට දැන් මෙන්න මේ මූල්‍ය බලය ආර්ථිකය විතරක් නෙමෙයි දේශපාලන බලය තත්පත් කරගත්තට පස්සේ අපි මේකට කියනවා මේ මූල්‍ය කතිපයාධිපත්‍යයක් නිර්මාණය වුණා කියලා. මේ වචන ඉතින් කතා කරන්නේ. හරිද? ඉතින් ඊට පස්සේ අනිත් එක තමයි එතනින් එහාට එතකොට මේ දැවැන්ත සමාගම් ආවා මොකටද දැන් කලින් තිබ්බේ තමන්ගේ රටේ නිෂ්පාදනය කරනවා ඒවා සඳහා වෙළඳපොළක් හොයාගන්නවා අනිත් රටවල් වලින් ඒවා යටත් විජිත බවට පත් කරලා හරි ඒ රටවල වලින් මුද්‍රාවේ කියනවා නේද දැන් බ්‍රිතාන්‍යව පෘතුගීසින් ලන්දේසින් ලංකාව වැඩ කරේ මුල් කාලේ එහෙමනේ හරිද එතකොට මෙහෙන් අමුද්‍රාව අරන් යනවා ඒ නිෂ්පාදනය කරනවා මෙහෙ වෙළඳපොළ ඒගොල්ලෝගේ පාලනය සතු තියාගන්නවා නමුත් මේක වෙනස් වුණා
බාණ්ඩ අපනයනය කියන එකෙන් එහාට ගිහිල්ලා මේගොල්ලෝ අවධානය යොමු කරා ප්‍රාග්ධනය හරි ප්‍රාග්ධනය අපනයනය කරා මොකක්ද වෙනත් රටවල් වල ශ්‍රමය සූරා ගන්න. හරිද? වෙනත් රටවල ශ්‍රමය සූරා ගන්න. හරිද? ඒකට අඩුකම්කරු කොන්දේසි. හරි ඊට පස්සේ පරිසරය, ඒ කියන්නේ පරිසර විනාශයෙන් ප්‍රශ්නයන් අපිට ඉස්සරහදී හම්බ වෙනවා. හරිද? ඒකම තමයි පාරාවලල්ලක් උනේ පස්සේ ඇමරිකාවට දැන් මේ චීනේ නැගීමත් එක්ක කතා කරද්දී මේ අපි තව පොඩ්ඩකින් ඒක කතා කරමු. එතකොට දැන් අනිත් එක තමයි ජාත්‍යන්තර ඒකාධිකාරී හවුල් සමාගම් පිහිටුවාගෙන මේ සමාගම් මත ලෝකෙ බෙදාගත්තා. හරි දැන් ශක්ති දැන් ජගා දැන් ගොඩක් අය කියනවානේ දැන් හරි ලංකාවේ ජාතික ආර්ථිකය මෙහෙම වර්ධනය කරමු කියලා. දැන් එක බැරි වෙන එක හේතුවක් නේ දැන් මේ මූල්‍ය සමාගම් විසින් නායකත්වය දෙන්න. ඒගොල්ලෝ ලෝකෙ බෙදාගෙන තියෙන්නේ. හරිද? ඒගොල්ලෝ ලෝකෙ බෙදාගෙන තියෙන්නේ. ඒගොල්ලෝ අපේ රටවල් තියලා තියෙන්නේ අමුද්‍රව්‍ය ටික ගෙන්න ගන්නයි. හරිද? ඊට පස්සේ ඇඟලුම් ටික ගෙන්නගෙන රෙදිබිලි ටික වහ ගන්නයි. නිවාඩුවට මේ රවුමක් ගහලා යන්නයි. මෙහෙ ඇවිල්ලා හරිද? එහෙම නැතුව අපිට කාර්මික වශයෙන් ලොකු නිෂ්පාදනයක් එක්ක ඉදිරියට එන්න දෙන්නේ නැහැ ඒගොල්ලෝ. ඒක තමයි අධිරාජ්‍යවාදය. හරිද? එහෙම දෙන්න දෙන්නේ නැහැ. අපි මෙතන උඹලා උතන ඉඳපන් කියලා තියලා තියෙනවා. හරිද? එතකොට මේ නිෂ්පාදන දාමේ ඉහළ තැන් ඒගොල්ලෝ අතේ තියාගෙන ඉන්නවා. හරි අපිට ඒක එතෙන්ට එන්න දෙන්නේ නැහැ. තීරුපතු ගහලා හරිද? ඒ හරහා ඒගොල්ලෝ පාලනය කරනවා මේ. ඉතින් දැන් මෙන්න මේ සමාගම් විසින් නායකත්වය දෙන බලවත් රටවල් ඒ රටවල් ලෝකයේ බෙදාගත්තා. ඒ බෙදාගන්න සහ නැවත බෙදා ගැනීම සඳහා යුද්ධවලට ගියා. හරි එතකොට ඔන්න ඕක තමයි අපි අධිරාජ්‍යවාදය කියලා කියන්නේ. හරි එතකොට දැන් මෙන්න මේ අධිරාජ්‍යවාදය කියන්නේ අපහු මේ අර අපි හාල් දිනනවා දැන් ජූලියස් සීසර්ගේ රෝම අධිරාජ්‍ය හරිද මොගල් මහා ඇලෙක්සැන්ඩර් ඒ වගේ එකක් නෙමෙයි. හරිද? ඒ යුගයේ නමුත් මේ ඒ එම්පයර්ස් හරිද? මේ කියන්නේ ඉම්පීරියලිසම්. එතකොට මේ අධිරාජ්‍යවාදයේදී අපි කියන පොයින්ට් එක තමයි මොකක්ද දැන් හිතන්නකො පළවෙනි ලෝක යුද්ධය මොකක්ද උනේ? හරිද? පළවෙනි ලෝක යුද්ධ වෙච්ච දේ තමයි දැන් මේ ඒ වෙද්දි බලවත් රටවල් වෙලා තිබ්බ ඇමරිකාව ඊටත් වඩා බ්‍රිතාන්‍ය ප්‍රංශය වගේ රටවල් ඒගොල්ලෝ ලෝකේ Tamanට අවශ්‍ය විදිහට බෙදාගෙන තිබ්බේ. බ්‍රිතාන්‍යයට කිව්වේ හිරුණ උපදින අධිරාජ්‍ය. හරිද? ඊට පස්සේ නමුත් පස්සේ ටිකක් ප්‍රමාද වෙලා තමයි ජර්මනිය කතාවට ආවේ. හරිද? ජර්මනිය ජපානය වගේ රටවල් කාර්මික බලවතුන් වෙලා ටික පස්සෙන් ආවේ. ජර්මනිය ලෝක වේදිකාවට ඇවිල්ලා බලද්දී මේගොල්ලෝ බෙදාගෙන ඉන්නවා. ඒගොල්ලෝට අතපය ගහන්න දණක් නැහැ. ඊට පස්සේ තමයි නැවත බෙදා ගැනීම සඳහා යුද්ධවලට ගියේ. එතකොට මේ අන්තර් අධිරාජ්‍ය ප්‍රතිවිරෝධය ධනවාදයේ තියෙනකම් අන්තර් අධිරාජ්‍ය ප්‍රතිවිරෝධය නවතින්නේ නැහැ. ඒක තියෙනවා. එතකොට දැන් මේකතොර මේක කියන්න බෑ මේ ග්‍රීසිය පෞර රාජ්‍යවල වෙච්ච යුද්ධය සම්බන්ධ කරලා මේවා පැහැදිලි කරන්න බෑ. හරිද? ඒකයි මම කිව්වේ මේක සංකල්පීය දුප්පත්කමක් කියලා. ඕකේ අර තව එකක් දැන් ගත්තට පස්සේ දැන් අපි AI තාක්ෂණය ගමුකෝ. ඔව්. AI තාක්ෂණය ගත්තට පස්සේ දැන් චිප් එක තියෙනවා. Nvidia එකේ තමයි චිප් එක ඩිසයින් කරන්නේ. අමුද්‍රව්‍ය ගේන්නේ අප්‍රිකාව. චීනයේ වැදියත් වෙලා තමයි ඒක ගේන්නේ. ඒක චිප් එක හදන මේ මැෂින් එක හදන නෙදර්ලන්තේ. නෙදර්ලන්තේ. ඒ කියන්නේ ඒකේ අදාළ කම්මල් පීඨවල තියෙන්නේ තායිවානේ. ඒකට මේක මේ විග්‍රහ කරගන්න වා කියන එක මේ අර මේ පෞර රාජ්‍යයෙන් හරි මේ ඇත්තටම ජාතික රාජ්‍ය සීමාවත් ඉක්මවලා තියෙන්නේ දැන්. ඉක්මවලා තියෙන්නේ. ජාතික රාජ්‍ය සීමාවත් ඉක්මවලා මේ ගෝලීය ක්‍රමයක්. හරිද? ඉතින් දැන් ඔන්න අපි දෙමුකෝ ආයි චීනෙට එමුකෝ අපි. හරිද? එතකොට දැන් චීනේ සුපිරි බලවතෙක් වෙලා තියෙනවා. හරිද? දැන් චීනේ සුපිරි බලවතෙක් වෙලා තියෙන්නේ. එතකොට දැන් අපි අර කලින් කියපු ලක්ෂණ ක්‍රමයෙන් චීනේ අත්පත් කරගෙන ඉන්නේ. හරි ඒ කියන්නේ අධිරාජ්‍යවාදී රටක් බවට පත් වෙමින් ඒ දෙසට යමින් තියෙනවා. දෙසට යමින් තියෙනවා. හරිද? ඒකට කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ හරි ප්‍රංශය, ජර්මනිය, ඒ වගේ රටවල් බ්‍රිතාන්‍ය ලෝකේ අධිරාජ්‍යවාදී රටවල් විදිහට ලෝකේ පුරාම කරලා තියෙන විනාශයන් ඒ වගේ මට්ටමින් චීනේ කරලා නැහැ. හරිද? නමුත් චීනේ එවැනි බලවත් රටක් අධිරාජ්‍යවාදී රටක් දිශාවට යමින් තියෙනවා. හරිද? එතකොට දැන් එතකොට ඒ නිසා මේක මේ අන්තර් අධිරාජ්‍ය ප්‍රතිවිරෝධය කියන එකෙන් තමයි තේරුම් ගන්න ඕනේ. හරිද? දැන් මම ගන්නම්කෝ දැන් ටිකක් ඉතිහාසයට ගිහිල්ලා මේ කතාවට එන්නම්කෝ. අපි මේ දැන් අපි තේරුම් ගන්න හදන්නේ දැන් මේ චීනේ භූමිකාව ගැනනේ. හරිද? කියන්නේ කොහොමද අර මෙහෙමත් එක අතනන්නේ ඇසිට ලංකාවේ ගත්තට පස්සේ සමහර වාමාංශික දේශපාලන තාමත් තනියම චීන සමාජවාදී කියන. ඔව් අන්න ඒක තමයි. දැන් ඒක ඔව්. කියන්නේ අපි යථාර්ථයට ගියොත් චීන අතර මෙහෙම සමාජවාදී තත්ත්වයක් නැහැ. මාර්ථිකයක් නැහැ. හරියන්නේ. ඒක තමයි මේ ජගත් මම ඉන්නේ හැදුවේ දැන්. ඒ කියන්නේ හිතන්නකෝ දැන් චීන විප්ලවයෙන් පස්සේ ඉස්සරහට ඇවිල්ලා මේ ටර්න් එක ගන්න 1978 දී. 1978 ඩෙන් ෂියාओपिंग මේ චීන ආර්ථිකයට ප්‍රතිසංස්කරණ ගෙනාවා. චීන ආර්ථිකය නව ලිබරල් වාදයට ටර්න් කරා ඩෙන් ෂියාओपिंग.
නිදහස් කිරීමක් කරනවා ඒක ජගත් දැන් නිදහස් කිරීම කියන වචනය ගම්ම ගොපි නමුත් එතකොට හැඟවෙනවා කලින් තිබ සමාජවාදී සංවෘතයි කියලා එහෙම නෑ හරිද සමාජවාදය ගැන උපරිම විවෘත ක්‍රමයක් හරිද සමාජවාදයට පවතින්න බෑ අපි කියන්න රටක් ඇතුළේ සමාජවාදී පවතින්නේ නැහැ හරි එතකොට ඕක ඕගාර මේ ලංකාව සිරිමාව මැදින ගිහින් ආපු ඔහම කතාවන්නේ එතකොට ඒ කියන්නේ ජේ.ආර්. ගේ විවෘතාර්ථික කියලා එතකොට හරි සමාන්තරව ජේ.ආර්. ලංකාවට ගෙනාවා මොකද්ද මේ නාඩිපරලවාදය ඊට පස්සේ ඇමරිකාවේ රේගන්වාදය කියලා ආවා තැචර්වාදය කියලා ආවා හරිද එතකොට ඩෙන් ෂෝපින් තමයි චීනේ මේ වෙනස කරේ එතකොට මේ වෙනස කරද්දී අන්න අර කියපු දේ මොකද්ද දැන් වෙන රටවල් වල නැති වාසියක් තිබ්බ චීනේ දැන් මම කිව්ව අර අධිරාජ්‍යවාදය ගැන කියද්දි භාණ්ඩ අපනයනට වඩා ප්‍රාග්ධන අපනයනට තමයි ඊට පස්සේ ලෝකෙට යන්න ගියේ කියලා. හරි එතකොට දැන් ඇමරිකාව යුරෝපයේ බටහිර රටවල් වලට ලොකු මේ ආයෝජකයන්ට හොඳ ආකර්ෂණයක් වෙන තැනක් වුණා චීනය. මොකද චීනේ තිබ්බ ශ්‍රම සම්පත්. හරිද? චීනේ දැඩි ලෙස ශික්ෂණය කරපු. දැඩි ලෙස චීන කොමියුනිස්ට් පක්ෂයේ පාලනය යටතේ දැඩි ලෙස ශික්ෂණය කරපු ඕන අතර හරවන්න පුළුවන් විදිහේ ශ්‍රම බලකායක් නිර්මාණය කරලා දැඩි මන්දිගත භාවයක් සහිත අනිවාර්යයෙන් තමයි චීන හිටියේ. අනිවාර්යයෙන්. එතකොට ඔන්න ඔතනින් තමයි අර සමාජවාදය ගැන පොයින්ට් එකට එන්නේ. ඉතින් අපි සමාජවාදය කියද්දී ඒකේ ප්‍රධානම ලක්ෂණ දෙකක් තියෙනවා. එකක් තමයි නිර්ධන පන්ති රාජ්‍ය බලය හොබවනවා. ඒ කියන්නේ රාජ්‍ය බලය නිර්ධන පන්ති ඇතේ තියෙනවා. ඒ කියන්නේ බොරුවට නෙමෙයි. ඒ කියන්නේ ලංකාවේ ව්‍යවස්ථාවේ ගත්තත් දැන් තියෙන පරමාධිපත්‍ය බලය මේ ජනතාව සතුයි. හරිද? එහෙම ඒ බොරුවට තියෙනවනේ. අපි දන්නවා අපිට තියෙන බලය. හරිද? නමත් ගත්තට පස්සේ සමාජවාදී ජනතාව. හරිද? හරිද? සමාජවාදීත් නෑ මේක ප්‍රජාතන්ත්‍රවාදී. හරි. නමුත් දැන් සමාජවාදී ඇත්තටම අපි දැක්ක රුසියාවේ මුල් කාලේ හරිද? චීනේ පවා හැම රටකම කියුබාවේ බලය අභ්‍යාස කිරීම සඳහා ජනතාව පුළුල් ලෙස සම්බන්ධ වෙනවා. අර සෝවියට් කියලා තිබ්බ රුසියාවේ සෝවියට් සභාව. හරි මේ හරහා ජනතාව බලයට සම්බන්ධ වෙනවා. ජනතාව තීන්දුව తీරන ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ වෙනවා. ජන සහභාගී ප්‍රජාතන්ත්‍රවාදය. එතකොට මේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ සීමාවන් ඉක්මවා ගියපු තාම පුළුල් ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන තමයි සමාජවාදය කතා වෙන්නේ. හරිද? එතකොට අනිත් එක තමයි සමාජවාදී තියෙන ලක්ෂණය. මොකද්ද? ලාභ තර්කණය නෙමෙයි. ඒ කියන්නේ අපි දන්නවා දැන් මේ ධනවාදය ඇතුලේ අපි ජීවන ජීවිතයේ සෑම සියලු අංශයක්ම ආර්ථිකය වෙන්න පුළුවන්, නීතිය වෙන්න පුළුවන්, දේශපාලනය වෙන්න පුළුවන්, වෙන අදහස් වෙන්න පුළුවන්, කලාවට ආවත් එහෙමයි. මේකේ හැම තැනම මේක ගොඩනැගිලා තියෙන තර්කණය මොකද්ද? ලාභ තර්කණය. ලාභය. හරිද? ඒ වෙනුවට සමාජවාදයේ බේසික් එක තමයි අවශ්‍යතාවය. සමාජ අවශ්‍යතාව ඉටු කිරීම සඳහා තමයි ආර්ථික සැලසුම් කරන්නේ. හරිද? එතකොට ඒ වෙනින් තමයි සමාජයේ සෑම සියලු අංශයක්ම සැලසුම් කරලා තියෙන නීති රීති සැලසුම් කරන්නේ. එතකොට අවශ්‍යතාවයේ තර්කණය. එතකොට මේ දෙක ඉටු වෙන්නේ නැත්නම් ඒක සමාජවාදී නෙමෙයි. හරි. එතකොට චීන ජනතාව තීන්දුව తీරන ගන්න සම්බන්ධ වෙන්නේ නැහැ. මේ කොමියුනිස්ට් පක්ෂය කියලා නම දාගත්ත දැන් ඒ කොමියුනිස්ට් පක්ෂයේ ඉන්නේ බිලියනපතියෝ. හරිද? මට CC එකේ ඉන්නේ CC එකෙත් බිලියනපතියෝ. හරිද? එතකොට ඇමරිකාවට වඩා සංඛ්‍යාත්මකව ගත්තොත් ඇමරිකාවට වඩා බිලියනපතියෝ දැන් චීනේ. හරි. එතකොට ජනතාව එතකොටද වැඩ කරන්නේ ලාභ තර්කණයට. එතකොට සමාජවාදය කියලා එකක් චීනේ නෑ. අපි ඕක සරලව බේරගමු. හරිද? ඒ අනිත් එක තමයි දැන් අපි හිතේ මේ ඩෙන් ෂෝපින් කරපු වෙනස ගැනනේ. එතකොට දැන් මේ චේන්ජ් එකත් එක්ක ඇමරිකානු ආයෝජන විශාල වශයෙන් චීනයට ගලාගෙන ආවා. එතකොට චීනයේ ලෝකේ නිෂ්පාදනාගාරය වෙන්න ගත්තා. ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් දැන් එකක් චීනය තුළ වෙන නිෂ්පාදනය ඉහළ ගියා. හරිද? ඊට පස්සේ අනිත් පැත්තෙන් චීනයේ තියෙන විදේශ විනිමය සංචිත ඉහළ යන්න ගත්තා. ඒකට මේකත් එක්ක ඇත්තට මුලදී ඇමරිකාව චීනය තමන්ගේ හතුරෙක් විදිහට දැක්කේ නෑ. මුලදී ඇත්තටම ඇමරිකාව සෝවියට් දේශ බිඳුනට පස්සේ ඉතුරු වෙච්ච රුසියාව මේ රටවල් දිහා මේ බටහිර සහ ඇමරිකාව දැක්කේ මේ වෙනද පොළ ආර්ථිකය නැත්තම් ධනවාදය ඉස්සරහට අරගෙන අනිත් කට්ටිය. හරි. නමුත් දැන් මේ ප්‍රශ්නේ එන්න පටන් ගත්තේ විශේෂයෙන් මේක හොඳටම මාකුනේ 2008න් පස්සේ 2008න් පස්සේ තමයි මේ චීනය හොඳටම අපේ අධිරාජ්‍යවාදී බලපද්ධතියට බලය මේ තර්ජනයක් වෙනවා කියන එක ඇමරිකාව වටහා ගන්න ගත්තේ ටිකක් ඔය 2000 විතර පැනලා 2008න් විතර පස්සේ තමයි හොඳටම මේක මාක් වෙන්න ගත්තේ. දැන් ගන්නකො මෙහෙම චීනය කියලා. දැන් චීනේ ක්‍රමානුකූලව ලෝකේ නිෂ්පාදනාගාරයේ වෙද්දී ඒ වගේම ඒගොල්ලන්ගේ මූල්‍ය බලය වර්ධනය වෙද්දී ඒගොල්ලෝ ලෝක රටවල් තුල ඒගොල්ලෝ ආයෝජනය කරා. ඊට පස්සේ තමයි ඒගොල්ලෝ ගෙනාවේ අර එක් තීරයක් එක් මාවතක් ප්‍රතිපත්තිය වැඩපිළිවෙල. හරිද? බෙල්ට් ඇන්ඩ් රෝඩ් ඉනිෂියේටිව් එක. එතකොට මේ හරහා ඒගොල්ලෝ මුළු ලෝකෙම කියන්නේ ආසියාවේ ඊට පස්සේ අප්‍රිකාවේ ඊට පස්සේ දකුණු ඇමරිකාව පුරාම ඒගොල්ලෝ ආර්ථික සම්බන්ධතා වර්ධනය කරගත්තා. ඒ රටවල් වල Tamanට අවශ්‍ය පරිදි යටිතල පහසුකම් වර්ධනය කරන්න ගත්තා. හරිද? ඊට පස්සේ ගෝලීය සැපයුම් ජාල වල අයිතිය තමන්ගේ අතට ගත්තා.
ඊට පස්සේ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා තමන්ට අවශ්‍ය විදිහට හසුරවන්න ගත්තා. හරිද? එතකොට ඒ රටවල් වලට මූල්‍ය පහසුකම් දීලා තමන්ගේ අල්ල නටවන ආණ්ඩු ඒ රටවල් ඇති කරන්න පටන් ගත්තා. හරි. දැන් හිතන්න ලංකාවේ කියලා නේ. ලංකාවේ අපේ රටේම ලංකාව උදාහරණයක් අපිට තියෙනවා නේද? දැන් ලංකාවේ හම්බන්තොට වරා ඊට පස්සේ මේ පෝට් සිටි එක. හරි. ඊට පස්සේ ලංකාවේ හයිවේ හදන ප්‍රොජෙක්ට් එක. හරිද? මේ ඔක්කොමත් එක චීන හිටියන්. එතකොට දැන් රාජපක්ෂ යුගයේ ඊට පස්සේ ලොකු අපි කතා කරන්නේ චීන ණය උලක් කියලා නේ. චීන ණය උලක් කියලා එකක් කියන අපි කතා කරා. එතකොට චීන ඔන්න ඔය කතාවට ආවා. එතකොට දැන් ඔන්න ඔය ටික සම්පූර්ණ වෙලා එද්දි දැන් එතකොට බටහිර සහ ඇමරිකාව තේරුම් ගන්න චීනේ ඔන්න අපිට අපේ හතුර වෙන්නේ අභියෝගයක් වෙන්නේ. එතකොට ඒ අභියෝගය දැන් ඇවිල්ලා තියෙනවා. දැන් ඔක හොඳටම පේන තැන තමයි ජගත් මේ ඔය විරල පාංශු ලෝහ සම්බන්ධ කතා. හරිද? දැන් ඇත්තරම දැන් අද වෙනකොට ගත්තොත් එහෙම විරල පාංශු ලෝහ වලින් ඒ විරල පාංශු ලෝහ කැණීම වලින් 60% 70% අතර කරන්නේ චීන ලෝකෙ පුරාම. සහ ඒකේ පිරිපහදු කරන ක්‍රියාවලියේ 85% 90% ප්‍රමාණයක් කරන්නේ චීන. හරි. එතකොට දැන් මේ විරල පාංශු ලෝහ කියලා කියන්නේ ආවර්තිත වගුවේ තියෙන මූලද්‍රව්‍ය 17ක් ගැන. හරිද? ඒතකොට ලැන්තනම්, සීරියම්, නියෝඩියම් ඔය වගේ තියෙනවා සෙට් එකක්. එතකොට මේවා විරලයි කියලා කියන්නේ මේවා දුර්ලභ හින්දාම නෙමෙයි පෘථිවියේ. කියන්නේ මේවා නිස්සාරණය කරගන්න ක්‍රියාවලිය අතිශය සංකීර්ණයි. හරි අතිශය සංකීර්ණයි සහ පරිසරයට ලොකු හානියක් වෙනවා. බලයක් ඕනේ. ඔව් හරි ලොකු හානියක් වෙනවා. එතකොට දැන් ඇත්තටම ගත්තොත් දැන් මේ උපයෝගිතාව ගත්තොත් ස්මාර්ට්ෆෝන් වලට. හරිද? ස්මාර්ට්ෆෝන් වලට ඊට පස්සේ විද්‍යුත් වාහන වලට, සුළං ටර්බයින් වලට හරිද? ඊට පස්සේ ආරක්ෂක නවීන ආරක්ෂක අවියායුධ වලට හරි මේ නිෂ්පාදනය සඳහා මේ ලෝහ අත්‍යවශ්‍යයි. හරිද? එතකොට ඇමරිකාව යුරෝපය සම්පූර්ණයෙන්ම දැන් චීනය මත යැපෙනවා. ඇත්තටම අර මේ මම මුලින් කිව්වේ අර ඇමරිකාව මුල් වෙලා ආපු ඉස්සරහට යුරෝපය මුල් වෙලා ආපු මේ අධිරාජ්‍යවාදයේ එක්කාවේ අර ඒගොල්ලෝ මොකද්ද මේ ප්‍රාග්ධනය අපනයනය කරන්නේ. අපනයනය කළා පරිදි රටවල් වල ශ්‍රමය සහ පරිසරය පොල්ල කන්න ඒගොල්ලෝ ගියානේ. දැන් මෙන්න මේක හොඳ උදාහරණයක්. 1980 වෙනකොටත් මේ විරල පාංශු ලෝහ නිස්සාරණයේ ලොකු බලයක්. ඒ කියන්නේ අතන මේ ඒකාධිකාරය නැත්නම් බලය තිබ්බේ ඇමරිකාවට. ඇමරිකාව මේ ඔක්කොම shift කරා චීනෙට. මොකද චීනේ මේ පාරිසරික විනාශය හරි ප්‍රශ්නයක් නැහැ. ඒක බාරගත්තා. හරි. එතකොට චීනේ ඒකට ඉඩ දුන්නා. එතකොට චීනේ මේකට වෙල්කම් කරා. දැන් අවුරුදු 30කින් විතර ඉස්සරහින් ඉන්නවා මේ විරල පාංශු ලෝහ නිසාරණය නිසාරණ ක්‍රියාවලියෙන් චීනය. එතකොට දැන් ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, මැලේසියාව වගේ රටවල් මේකට try කරාට ඒගොල්ලෝ පස්සෙන් ඉන්නේ. දැන් ඒගොල්ලෝ තේරෙලා දැන් පරක්කු වැඩි. ඊට පස්සේ දැන් ඔකත් එක්ක සම්බන්ධයි දැන් අපි චීන සංචාරයේදී ඩොනාල්ඩ් ට්‍රම්ප්ගේ මම මේ කාරණේ කියලා අවසන් කරන්නම් මේ ඔය කාරණේ කියන්නේ තායිවාන්. ඒගොල්ලෝ තායිවාන් දැන් මේ ඇමරිකාව සෑහෙන්න මේ ස්ට්‍රෙස් වෙනවනේ තායිවාන් කියන්නේ. හරි දැන් මේකේ තියෙන පොයින්ට් එක තමයි කාරණා තායිවානට එකඟ වෙලා තිබ්බා ඩොලර් බිලියන 25ක යුද ආධාර එතකොට දැන් ඇයි මෙච්චර ස්ට්‍රෙස් වෙන්නේ? හරි දෙකක් තමයි හරි තායිවානයේ තියෙන භූදේශපාලනික පිහිටීම. නමුත් ඒක විතරක් නෙමෙයි. මේ වෙලාවේ ලෝක ආර්ථිකයේ එක කේන්ද්‍රස්ථානයක් එක බලකණුවක් ඇදලා තියෙනවා තායිවානයේ. ඒ තමයි තායිවාන් සෙමිකන්ඩක්ටර් මැනුෆැක්චරින් කම්පැනි. හරිද? කෙටියෙන් TSMC සමාගම. හරිද? ලෝකයේ තියෙන දියුණුම මයික්‍රොචිප්ස් වලින් දැන් අපේ තියෙන මේ ස්මාර්ට්ෆෝන් එකේ ඉඳන් හරිද අපේ තියෙන ස්මාර්ට්ෆෝන් එකේ ඉඳන් අලුත් නූතන යුද ටැංකිය හරිද මිසයිල් ආරක්ෂණ පද්ධති F-35 ප්‍රහාරක යාන හරිද ඊට පස්සේ රේඩාර් පද්ධති මේ හැම එකටම අවශ්‍ය මයික්‍රොචිප් එක මයික්‍රොප්‍රොසෙසර්ස් නිපදවන්නේ තායිවාන් මේ TSMC සමාගම හරිද එතකොට මේ හිතන්න තායිවානේ අත්පත් කරගන්නවා කියලා චීනය හරි එතකොට මේ සැපයුම් ජාලේ බිඳ වැටුනොත් එමේ ඒක එක්තරා විදිහට ඇමරිකාවේ ජාතික ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක්. හරි එතකොට දැන් මෙන්න මේ සෙමිකන්ඩක්ටර් සහ මයික්‍රොචිප් නිෂ්පාදනය කියන එකේ ලොකු කේන්ද්‍රස්ථානයක් තමයි තායිවානය. හරි එතකොට දැන් අර ශක්තිය කිව්වනේ මේ ශක්තිය මොකද්ද? දැන් මේක කොච්චර සංකීර්ණයිද? මේ දැන් මේ තනි රටක් ඇතුළේ වෙන කතාවක් නෑ. හරිද? දැන් උදාහරණයක් විදිහට කිව්වොත් TSMC සමාගම තියෙන්නේ තායිවානයේ. හරිද? එතකොට ඒකේ දැන් මයික්‍රොචිප් නිෂ්පාදන අදාළ සිලිකන් වේෆර්ස් අපි කියනවා සිලිකන් වේෆර්ස් කියලා. ඒවා ගේන්නේ ප්‍රධාන වශයෙන් ජර්මනිය, ජපානය, සිංගප්පූරුව, ප්‍රංශය සහ තායිවානෙමත් තියෙන සමාගම් ප්‍රමාණයක් තමයි ඒවා නිෂ්පාදනය කරන්නේ. හරි ඒ කියන්නේ සිලිකන් වලින් ඒවා හදන්නේ. ඊට පස්සේ දැන් මේ මයික්‍රොචිප් සැලසුම් කරන්නේ ඇමරිකාවේ තියෙන Nvidia නැත්නම් AMD වගේ සමාගම්. හරිද? ඊට පස්සේ දැන් මේකේ තියෙන EUV මැෂින් එක.
හරිද UV මැෂින් එක කියන්නේ එතකොට ඒක ඉතාම ලෝකෙ සංකීර්ණ මැෂින් එකක්. මේ වෙලාවේ තියෙන ඉතාම සංකීර්ණම තාක්ෂණය එක්ස්ට්‍රීම් අල්ට්‍රාවයලට් ලිතෝග්‍රැෆි. හරිද? එතකොට මේ මැෂින් එක හදන්නේ ASML සමාගම. ඒගොල්ලෝ සතු තමයි මේක අධිකාරිය තියෙන්නේ. ඒක හදන්නේ නෙදර්ලන්තේ. හරිද? එතකොට මේ මැෂින් එක හදන්නේ නෙදර්ලන්තේ. හරිද? මේ මැෂින් එක නෙදර්ලන්තේ හදන්නේ. ඊට පස්සේ දැන් මේ මයික්‍රොචිප් නිෂ්පාදනයේ අනිත් එක තමයි ඒකත් එක්ක සම්බන්ධ දැන් මේ චිප් වල කාර්යක්ෂමතාව වැඩි කරන්නේ. හරි? ඒකට ඉතාම වැදගත් අර රයාගත් මිනරල්ස්. විරල පාංශු ලෝහ. එතකොට ඒව හදන්නේ චීනේ. හරි? අර සිලිකන් ඒකට කියන්නේ රෝ සිලිකන් කියලා කියන්නේ. ඒව පවා හදන්නේ චීනේ. ඒව චීනේ. හරිද? ඒකට හරි පැහැදිලි නෙදර්ලන්තේ. ඊට පස්සේ යුරෝපේ තියෙන රටවල් ඔක්කොම ටික. හරිද? ඇමරිකාව, චීනේ, තායිවන් මේ ඔක්කොම එකිනෙකට සම්බන්ධයි. හරිද? එතකොට මේ දැන් තවදුරටත් ජාතික රාජ්‍යයක් ඇතුළු වෙන කතාවක් නෑ. ගෝලීය නිෂ්පාදනයක් තියෙන. ඒක අපි කියන්නේ නිර්ධනයට රටක් නෑ කියලා. හරි නිර්ධනයට රටක් නෑ කියලා කියන්නේ මේ හැම ශේෂ්ත්‍රයක් ඇතුළෙම කම්කරු පන්ති නැත්නම් නිලධාරි පන්ති ඕන් නිෂ්පාදනයට සම්බන්ධ වෙන උන් තමයි නිෂ්පාදකයා ඇත්තටම. උන්ගේ බුද්ධිය, උන්ගේ මානසික ශ්‍රමය, උන්ගේ කායික ශ්‍රමය නේ. එතකොට ඒකත් එක්ක තමයි කතාව ඉස්සරහට යන්නේ. ඕක තමයි චීනට අදාළව චීන සංචාරය එක්ක අපිට කතා කරන්න තියෙන කාරණා මේ වෙලාවේ. ඒක රැසිද මෙහෙම දැන් ඔයා දැන් අවසන්ට කතාව අවසන් කරේ. ඔව් ඔව්. කියන්නේ ඇත්තටම දැන් මේ ලෝකේ පුරා දැන් මේ නිෂ්පාදනය දැන් අපිට හම්බෙන්නේ ප්‍රොඩක්ෂන් එකනේ අපිට හම්බෙන්නේ. අනිවාර්යයෙන්. හැබැයි මේ ප්‍රොඩක්ෂන් එක එළියට එන්න අර එක ප්‍රොඩක්ෂන් එක අපිට දැන් බ්‍රෑන්ඩ් එකක් වදිනවනේ. ඔව්. මොකක්ද ප්‍රොඩක්ෂන් එක බ්‍රෑන්ඩ් එකක් එන්නේ. බ්‍රෑන්ඩ් එක. හැබැයි අපේ බ්‍රෑන්ඩ් එකේ නම නෙමෙයි. ඊට යටින් තියෙන මහ දැවැන්ත සමාජ ශ්‍රමයක් තියෙනවා. ඒක මේ තනි රටක ශ්‍රමයක් නෙමෙයි. ඒතර එක භාණ්ඩ නිෂ්පාදනය වෙන්න රටවල් ගණනාවක ශ්‍රම එකතුවක්. ඒතර හැබැයි දැන් ඒ ශ්‍රම එකතුව දෙන්නේ කම්කරුවා. හරිද? හැබැයි කම්කරුවා හැමතැනින්ම ශ්‍රම එකතු කළා හදන නිෂ්පාදනයේ තනි පුද්ගලයෙක් තමයි පාවිච්චි කරන්නේ. ඒතර ඒක අරන්නේ. ඒතර දැන් මෙන්න මේකේ තියෙන يعني ශ්‍රමය සමාජීය වෙලා තියෙන හැබැයි පරිභෝජනයේ එක තැනකට සීමා වෙලා තියෙනවා. නොහොමනේ දැන් පොඩි කණ්ඩායමකට මේක සීමා වෙලා තියෙනවා. ඒතකොට දැන් ඔයා දැන් ගත්තු ප්‍රවේශයට දැන් ඒතකොට ඇමරිකාව නේ ඇමරිකාවට දැන් මේ දේවල් කරගෙන යන්න නැත්නම් ඒ ආර්ථික නිෂ්පාදනය කරගෙන යන්න. ඒතකොට දැන් කොච්චර චීනෙත් එක්ක සතුරුභාවයක් තිබුණත් චීනෙ නැතුව යන්න බැහැ දැන් මේ ඇවිල්ලා තියෙන්නේ නේ. ඒක තමයි. ඒ ගැටුමට දැන් අපිට ශක්තිය හම්බෙන්න දැන් මැද පෙරදිග දැන් ඉරාන් වල අපිට ඒක හම්බෙනවන්නේ. දැන් ඊට කලින් රුසියාව යුක්‍රේනයේ යුද්ධය තිබුණා. හැබැයි දැන් ඒක අවසන් නැහැ තාම ඒක යමින් තියෙනවා. හැබැයි දැන් ඒක තියෙන ගමන් තමයි දැන් අපිට හම්බෙන්නේ මේ එක පැත්තකින් ඊශ්‍රායල් පලස්තීන යුද්ධය පටන් ගන්න කරනවා. දැන් මේ ඊශ්‍රායල්ට උදව් කරන්නේ ඇමරිකාවනේ. එහෙම තත්ත්වයක් ඇතුලේ තමයි ශක්තිය ආපහු දැන් මේ ඉරාන්ටත් මැදිහත් වෙනනේ. දැන් මේ ඉරානට මැදිහත් වෙච්ච යුද්ධෙත් අපිට දැක්ක දැන් මේ පොඩි කාලයකට කලින් තමයි ඒකේ උත්සන්නය පහව ගියේ. තාමත් ඒ යුද්ධේ එහෙමම යනවා. මොකද නේ දෙපැත්තෙන් තාම ඒකේ ආතතිය තියෙනවා. දැන් මේ ආතතිය බලපාලා තියෙනවා දැන් මේ ලෝකෙටම. නේ දැන් ලෝකේ මොකද දැන් ලෝකෙට මේක බලපාන එකක් තමයි දැන් හෝමුස් සමුද්‍ර සංධිය කියන එක මේකේ ප්‍රබල සාධකයක්. ප්‍රධාන සාධකයක් කියලා. දැන් එතන ඇත්තටම ගත්තට පස්සේ දැන් හෝමුස් එක කියලා කියන්නේ දැන් ලෝකෙටම අවශ්‍ය තෙල් පරිභෝජනයෙන් පහෙන් එකක් එන්නේ හෝමුස් හරහා. දැන් මේ හෝමුස් හරහා එන එකේ තාම මේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ හොඳටම 100%ක් එතන ආරක්ෂිත නැහැ. ඒකට අනාරක්ෂිත තැනක්. දැන් මේ ඇතුලේ මේ තෙල් වල එතකොට තෙල් මිල ඉහළ යන එක ඇතුලේ නේ. බලශක්තිය ඉහළ යන එක ඇතුලේ. ඒතර දැන් මෙන්න මේ ප්‍රශ්නේ ඇතුලේ දැන් අපිට පේන මෙන්න මෙහෙම එකක්. ඒ කියන්නේ දැන් ට්‍රම්ප්ටත් වෙලා තියෙනවා ලෝකේ බලවතා වෙච්ච ට්‍රම්ප්ට පොඩි ආරක්ෂණවාදයකට යන්න. නේ අපේ ඒකට ඉන්දියාවට යන්න. මොකද්ද මෙන්න මේ ඇයි මේ ආරක්ෂණවාදයට යන්න වෙලා තියෙන්නේ? කොහොමද මේ ආරක්ෂණවාදයට යන්නේ නේ? අපේ රට කන්නේ ඒක චුට්ටක් පැහැදිලි කිරීමක් කරගන්න ඕන ශක්තිය මේ එකක් අර පොලි අනුපාතය වැඩි වෙන එක ඇතුළේ මොකද්ද වෙන්නේ? අපොඩක් ඒක දැන් ලංකාව ගත්තට පස්සේ ජගත් දැන් ඩොලර් එක ඒ කියන්නේ රුපියලකට හුවමාරු වෙන ඩොලර් ප්‍රමාණය. හරිද? ඒ කියන්නේ ඩොලර් එකක් මිලදී ගන්න අපි වියදම් කරන රුපියල් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. දැන් රුපියල කඩා වැටිලා. බාල්දු වෙලා. ඒතකොට මේ බඩු මිල ඉහළ යන්න අපේ ආර්ථිකය මේ බිඳ වැටෙන ජනතාවගේ ජීවන තත්ත්වය බිඳ වැටෙන දැන් මේක බලපාලා තියෙනවා. එතකොට දැන් ඔය කිව්ව කතාව දැන් ලෝකයේ බලශක්තිය ඊට පස්සේ නිෂ්පාදන ප්‍රාග්ධනය මෙහෙම හුවමාරු වෙනවනේ ලෝකෙ පුරා. එතකොට ඒ කොහේ හරි රටක වෙන යුද්ධමය තත්ත්වයක් ආතතියක් ඍජුවම බලපානවා. එතකොට දැන් ගත්ත ලංකාවේ ගත්තට පස්සේ දැන් මේ ලංකාවේ ඇතිවෙච්ච තත්ත්වයට අදාළව දැන් මේ ඩොලර් එක රුපියල කඩා වැටීම මේක කොහොමද අපි
මේ කියව ගන්නේ. මේකට අවප්‍රමාණය කියලා කියනවනේ. එතකොට දැන් ගත්තට පස්සේ දැන් ප්‍රධාන වශයෙන්ම මේ ලංකාවේ දැන් මේ 2023 ගත්ත තීරණයක්. ඒක තමයි මහ බැංකුව ස්වාධීන කරන්න ඕනි කියලා. කාගෙන්ද? දේශපාලඥයගෙන් ස්වාධීන කරන්න. එතකොට පැරණි ක්‍රමේ තිබුණේ මේ දේශපාලඥයට ඕන විදිහට ගෙවුම් ශේෂයෙන් ගයක් ආවොත් මොකද්ද කරන්නේ? භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර හරහා මොකද්ද කරන්නේ? මහ බැංකුව විසින් රජයට ණය දෙනවා. ණය දෙනවා. එතකොට ඒක හරහා මුදල් අච්චු ගහනවා. එතකොට මේක නිසා මොකද වෙන්නේ? ඩොලර් වලට වඩා වෙළඳපොලේ වාණිජ බැංකුවල වෙළඳපොලේ රුපියල් එකතු වෙනවා. රුපියල් එකතු වෙනවා. එතකොට මේක නිසා මොකද වෙන්නේ? රුපියල කඩාගෙන වටනවා. මොකද ඒක ඒ කියන්නේ ඒ රුපියල් වාණිජ බැංකු පද්ධතිය හරහා ජනතාව අතරට යනවා රුපියල්. එතකොට මිනිස්සු මොකද කරන්නේ? දේවල් භාණ්ඩ ඉල්ලුම් කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ ආනයනය කරන්න පටන් ගන්නවා. මේක නිසා මොකද වෙන්නේ? මේ රුපියල අප්‍රමාණය වෙනවා. ඒ විශාල වශයෙන් අපි ඩොලර් ඉල්ලන්න යාම නිසා. එතකොට මේක තමයි මේ තිබ්බ පැරණි ක්‍රමය. එතකොට මේක හරහා වාණිජ බැංකුත් තමන්ගේ මුදල් මැවීමේ ක්‍රියාවලිය හරහා පොලි අනුපාතය පහළ වැටිලා මුදල් මැවීමේ ක්‍රියාවලිය හරහා මේ අර නැති නිෂ්පාදනයක් නේද? නැති ආර්ථිකයක් පෙන්නලා ලාභ ලබන්න පටන් ගන්නවා. ආර්ථිකෙත් අරුබුදයට යනවා. දේශපාලඥයා විසින් මේ මුදල් අච්චු ගහලා තමන්ගේ තියෙන ජනප්‍රියකම පවත්වාගෙන යන්න මේවා පාවිච්චි කරා. ඒතර මේක ලොකු විවේචනයක් මේ වෙළඳපොළ ආර්ථිකය ඇතුළේ තිබ්බ ලොකු විවේචනයක් තමයි දේශපාලඥයා මේ මුදල් අච්චු ගහලා මහ බැංකුවට මැදිහත් වෙලා මේ තියෙන මේ වෙළඳපොළ තියෙන ටූල්ස් වලට මැදිහත් වෙලා මේ කරන විනාශය අපරාධය කියලා ගෝඨාභයලා මහින්දලගේ පිටින් අර පෞගේ ළඟත් 2022 ආර්ථික අර්බුදය මේක නිසා තමයි ආවේ කියලා සාකච්ඡාවක් ගෙනාවා. ඒතර ගත්ත පස්සේ දැන් මේක මාරු වුණානේ 2023 න් පස්සේ රනිල් වික්‍රමසිංහලගේ මේ IMF ක්‍රියාමාර්ගයත් එක්ක මේක මාරු වුණා. මේක මහ බැංකුව ස්වාධීන කරා. එතකොට දැන් මොකක්ද උනේ? දැන් මහ බැංකුව ස්වාධීන කරාට පස්සේ අර දේශපාලඥයා දැන් අත ගහන්නේ නැහැ. මොකද දේශපාලඥයා පත් වෙන්නේ සර්වජන ඡන්ද බලය. සර්වජන ඡන්ද බලය කිව්වට මේ ප්‍රජාතන්ත්‍රවාදී කිව්වට ඇති මේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. නමුත් මේකෙන් පත් වෙච්ච අර මහ බැංකුව හරහා සිද්ධ වෙච්ච ක්‍රියාවලිය දේශපාලඥයා හරහා වෙච්ච ක්‍රියාවලිය ජනතාවට මොන හරි වගවීමක් ඡන්දය ගැන හිතලා හරි මෙහෙම වගවීමක් තිබුණා. ඒක නිලධාරීන්ට එහෙමවත් නැහැනේ. නිලධාරීන්ට එහෙම නැහැ. මොකද නිලධාරීන් කරන්නේ මොකද? ඉලක්ක. ඒගොල්ලන්ට ඡන්ද මේ කවුද? ඉලක්ක, ඒ කියන්නේ ජනතාවගේ අභිලාෂයන් ඒවා දාලා නැහැ. දැන් දේශපාලඥයාට කල්පනා වෙනවා තව අවුරුදු 5කින් හරි මම ඡන්දයකට යන්න ඕනේ. ඒක හින්දානේ ඔය කියන්නේ සම්බන්ධ කරලා රාජ්‍ය ආයතන ඒක ආයතනින් වලසොට එහෙම ප්‍රශ්න නැහැ නේ. ආයතන ඒව නැහැනේ. එතකොට දැන් මේ මෙතනදී දැන් මේ අලුතෙන් සම්මත කරපු මේ මහ බැංකුව ස්වාධීන කිරීමේ පනත හරහා සිද්ධ වෙන ක්‍රියාවලිය ගත්තොත් එහෙම එතකොට මේක දේශපාලඥයාගේ අතගැසීම නැවැත්තුවා. ඔය නවත්තලා මේගොල්ලෝ මොකද්ද කරේ? නවත්තලා මහ බැංකුවට කිව්වා ඕගොල්ලෝ පොලි අනුපාතය තීරණය කරන්න. ඕගොල්ලෝ පොලි අනුපාතය තීරණය කරන්න. දැන් අපි කොහොමද දන්නවා ඕනම රටක නැත්නම් මේ බැංකු පද්ධතියේ තියෙන ප්‍රධානම මෙවලම තමයි ණය. ඒගොල්ලෝ තමන්ගේ ලාභය වැඩි කරගන්න තමන්ගේ දවසේ ආදායම තමන්ගේ මේ දෛනික ක්‍රියාවලිය තමයි ණය දීම. ඒත් ණය දුන්නාට පස්සේ ලොකු පොලියක් හම්බ වෙනවා. අධික පොලිය දෙන්න ණයට දෙනවා. ඒතර මේකෙන් තමයි මේගොල්ලන්ගේ ලාභ තීරුව වැඩි කරගත්තේ. එතකොට මේක මහ බැංකුවේ පාලනයේ තියෙද්දිත් මහ බැංකුව ස්වාධීන වෙන්න කලිනුත් මේ කෙලියම තමයි තිබුණේ. මේ වැඩේම තමයි සිද්ධ වුණේ. ඒතර ඊට පස්සෙත් මේගොල්ලන්ගේ ප්‍රධාන වැඩේ මුදල් මැවීම. අපි දන්නවා මුදල් මැවීම කියන්නේ එක තැන්පතුවකින් කොහොමද ඩිජිටල් මේ ශේෂයන් මාරු කරනවනේ බැංකු ගිණුම් වල තියෙන ශේෂය මාරු කරනවා. ශේෂය එකතු කරනවා. එතකොට මේ තියෙන එක තැන්පතුවකින් තැන්පතු 100,000 ගණනාවක් තැන්පතු මේ වැඩි කරගෙන යමින් කරන ක්‍රියාවලිය තමයි මේ මුදල් මැවීම කියලා කියන්නේ. එතකොට මේ මවන්න පුළුවන්. තැන්පතු මවන්න පුළුවන්. එතකොට දැන් මේ අතොරක් නැතුව මේ උන්මාදයට අහු වුණාට පස්සේ මොකද වෙන්නේ? ණයමවන එක තමයි මේගොල්ලන්ගේ ප්‍රධාන වැඩේ. එතකොට මේකේ නිෂ්පාදනයක් සිද්ධ වෙනවද? නිෂ්පාදනයක් සිද්ධ වෙන්නේ නැද්ද? මේ ආර්ථිකයේ බුබුලක් පවත්වාගෙන යාම
කියන මේක ගැන හිතමින් ඒ කියන්නේ මේ බුබුලට යන්න දෙමින් සැබෑ නිෂ්පාදනයක් ගැන හිතන්නේ නෑ. එහෙම එක දෙයක් මේකේ නිර්මාණය වෙන්නේ නෑ. මේකට යන්න අරිනවා. ඒතර මේක තමයි මේ මුදල් මැවීම ක්‍රියාවලිය හරහා සිද්ධ වෙච්ච දේ. එතකොට දැන් මහ බැංකුව මොකද කරන්නේ? මහ බැංකුව බැංකු පද්ධතියට අදාළ අඩු පොලි අනුපාතය තීරණය කරනවා. එතකොට මොකද වෙන්නේ? ණය දීමට අදාළ වාණිජ බැංකු වලට හොඳට ඉඩකඩක් හම්බ වෙනවා. වාණිජ බැංකුවල හිතු මතයට ණය දෙනවා. ඒතර ඒක හරහා මොකද්ද වෙන්නේ? නැවත රුපියල් ප්‍රමාණය වෙළඳ පොළට වැඩිපුර එනවා. නමුත් ඇත්ත නිෂ්පාදනයක් නෑ. රුපියල් ප්‍රමාණයක් වෙළඳ පොළට ඇවිල්ලා. ඒතර මේකට ඒ කියන්නේ මේ මුදල් ජනතාව අතරටපත් වෙනවා. ජනතාව අතරටපත් වුණාට පස්සේ මේ මුදල් වලින් ජනතාව ඉල්ලුම් කරනවා. ඩොලර් ඉල්ලනවා. හරිද? ඩොලරේට වැඩි ඉල්ලුමක් ඇවිල්ලා ඩොලර් එක ඒ කියන්නේ රුපියල කඩාගෙන වැටෙනවා. එතකොට ඒක තමයි අපි දැන් මේ පහුගිය දවස්වල දැක්කේ විශාල ලෙස රුපියල කඩාගෙන වැටීම. එතකොට දැන් අර කලින් මේ මහ බැංකුව තිබ්බ තත්ත්වෙන් වෙනස් වෙලා මේ අලුත් තත්ත්වයට ආවට පස්සේ මේගොල්ලෝ තව ක්‍රියාමාර්ගයක් ගත්තද? දිගට හරහට වැඩබද්ද වැඩි කරා. වැඩබද්ද වැඩි කරා. එතකොට ඒ පැත්තෙනුත් ආපහු මොකද වෙලා තියෙන්නේ? ඒ පැත්තෙනුත් ආපහු මිනිස්සුන්ගේ කරමතට මේ බර වැටිලා ඒ වගේම තමයි මහ බැංකුව ස්වාධීන කරනවායි කියලා ජනතාවගෙන් මේක ගලවලා ජනතාවට මේවට මැදිහත් වෙන්න තියෙන අවස්ථාව නැති කරලා ආපහු බැංකු පද්ධතියට හිතුමතේ ලාභ හම්බ කරන්න ඉඩ ලබා ගන්න. මේක විග්‍රහ කරගන්න වෙන්නේ මේ තියෙන මේ ආර්ථිකයේ ඉලක්කම් ප්‍රතිශත වලින් නෙවෙයි මේක විග්‍රහ කරගන්න. ඇත්තට මේක දේශපාලන ආර්ථිකයත් එක්ක සම්බන්ධයි. දැන් ශක්තිතර ඕගෙන් පොයින්ට් එකක් නේද? දැන් මේගොල්ලෝ දිගටම කිව්වේ ඇමරිකානු ඩොලරය ශක්තිමත් වෙමින් තියෙන කියලා. නමුත් අපි හරියට බැලුවා බැලුවට පස්සේ ඇමරිකානු ඩොලරය දුර්වල වෙමින් යනවා. හරිද? එතකොට දැන් අපිට අද වෙලා නැහැ කතා කරන්නේ ඒක. නමුත් ඇමරිකාවේ ආර්ථිකය ගන්නවා. අපි අර කතා කරු බහුජාතික සමාගම් ඇමරිකාව මූලික වෙලා ක්‍රියා කරන්නේ. එතකොට ඒවැ ක්‍රියාකාරීත්වය නිසා ඇමරිකාවේ ජාතික ආර්ථිකය දුර්වල වෙනවා. එතකොට ඒකත් එක්ක තමයි සහ ඩොලරය දුර්වල වෙන එක ඒවත් එක්ක තමයි මේ ඇමරිකාවේ ෆෙඩරල් බැංකුව පොලි අනුපාත වැඩි කරා. හරිද? එහෙනම් ඉතින් මේගොල්ලෝ නෙමෙයි. හරිද? දැන් මේගොල්ලෝ කියනවා මේ ඩොලර් එක ශක්තිමත් වුණා කියලා. මේක මේ සරල ඕන කෙනෙකුට කියන්න පුළුවන් ඩොලර් එක ශක්තිමත් වුණා. මේ මෙන්න මේ දේවල් තමයි උනේ. මේ මහා බැංකුව සල්ලි අච්චු ගැහුවා. ඒක නිසා මේ මිනිස්සුන්ගේ අතට සල්ලි ආවා. මිනිස්සු මේක ඉල්ලන්න ගත්තා. මම කියන්නේ මේක නෙවෙයි ඒ කියන්නේ ධනේශ්වර ආර්ථිකය ওই වගේ තාක්ෂණික කාරණාවලින් මේක වහනවනේ නේද? ඒ කියන්නේ දැන් මම දැක්කෝ ගොඩක් අය ඔය කියනවා. ඒගොල්ලෝ කියනවා ඒ කියන්නේ බෙන්මුග කරලා ගත්තොත් ඔය වැරදිත් නැහැ. නමුත් අපි සන්දර්භයට තියලා බලුවම තමයි ප්‍රශ්නේ පේන්නේ. ඒ කියන්නේ මේගොල්ලෝ කියන්නේ දැන් ඔන්න කියනවා ඇමරිකාවේ ෆෙඩරල් බැංකුව පොලි අනුපාත ඉහළ දානවා. හරිද? ඒ නිසා ඇමරිකාවේ ආයෝජකයෝ පෙළපෙළ ඉන්නවා ඇමරිකාවේ බැංකුවල භාණ්ඩාගාර ආයෝජන කරන්නේ. එහෙම නැත්නම් භාණ්ඩාගාර බඳුන් කරලා මිලට ගන්න රජේ. හරි. එතකොට ඒ නිසා ඩොලර් එළියට යනවා. ඒ කියන්නේ ඇමරිකාව දිශාවට යනවා. හරිද? ඒක අනිත් පැත්තට ලෝකේ කැළඹිලි කාලේ දැන් මහා බැංකුව අධිපති කිව්වේ මේක මේ යුද්ධයක්. හරි. යුද්ධ නිසා ආපු එක. හරි. එතකොට එයා කියන්නේ දැන් ඒ නිසා සමහර අය තමන්ගේ මුදල් ඩොලර් වලට මාරු කරනවා. හරිද? ඊට පස්සේ කියනවා දැන් මේ තෙල් මිල ඉහළ ගියා. ඒ නිසා ආනන විදන් ඉහළ ගියා. ඔය වගේ දැන් බෙන් කළා ගත්තොත් තාක්ෂණිකව ගත්තොත් ඔය සම්පූර්ණ සිරිසියක් වැරදි නෑ. නමුත් සමස්ත සන්දර්භයට තියලා බැලුවම අපිට පේනවා මේව පරස්පරයි. ඇත්ත ලෝකේ ක්‍රියාත්මක වෙන දේවල් එක්ක පරස්පරයි. ඒ කියන්නේ දැන් මෙහෙමද අපි ඒ කියන්නේ මේ පොඩි කාරණයක් තියෙනවා. දැන් ඔය කියනවනේ ආර්ථිකයේ අස්ථාවරයි මේක ස්ථාවර කරන්න ඕනේ කියලා. ඇත්තටම කාගේ ආර්ථිකයේද මේ ස්ථාවර කරන්න හදන්නේ? මේක ඇවිල්ලා මේ බිලියනපතියන්ගේ ආර්ථිකය ස්ථාවර කරන එක තමයි මේක. මේක ලංකාව ඇතුළෙත් මේක තමයි කරන්නේ. ලෝකෙත් මේක තමයි කරන්නේ. එතකොට මේ අපේ ආර්ථිකය කියන්නේ අපේ සාමාන්‍ය ජනතාවගේ වැඩ කරන මිනිස්සයාගේ මොනවා හරි මේ දෛනික රස්සා කරන මේ මාසේ වැටුපට වැඩ කරන රාජ්‍ය සේවකයා පෞද්ගලික අංශ සේවකයාගේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම මේ තියෙන මේ මූල්‍ය පද්ධතිය වෙළඳපොළ මේවත් එක සම්පූර්ණයෙන්ම අවුලට ගිහිල්ලා තියෙන්නේ. දැන් මේ ආර්ථිකය අස්ථාවරයි කියලා කියන්නේ මේ මහා පරිමාණ සමාගම් වලට ඒගොල්ලන්ගේ ලාභ ටික වාගන්න හම්බෙන්නේ නැහැ. IMF එකේ වැඩි ඕකනේ. IMF එකේ කාර්යභාරය ඕකනේ. ඒ කියන්නේ දැන් අපිට දැන් ඇමරිකාවේ කතාව ගත්තත් දැන් මේ පොලි අනුපාතය වැඩි කරන එකෙන් ඇත්තට ලාභ හම්බෙන්නේ සමාගම්කාරයන්ට. ඒකට එක්වලට ඒක දැන් ඇමරිකාවේ උද්දමනය ගත්තට පස්සේ මම හිතන්නේ සැලකිය යුතු උද්දමනයක් ඇමරිකාවේ තියෙනවා නේ. ඇතිරති පරතරේ විශාලයි. ඒතරම් මම හිතන්නේ දැන්
ඇමරිකාවේ මෑතකදී වෙළපාලි කියන උද්ඝෝෂණ වලට ආවනේ. මේ උද්ඝෝෂණ වලට ආවේ යුද්ධ නතර කරන්න කියලා තමයි. හැබැයි ඒක යට තිබුණේ මේ තියෙන ආර්ථික පීඩනයට ඒකට දරා ගන්න බැරි තැන තමයි මේ ආවේ නේ. ඒකට ලොකු ප්‍රමාණයක් විදේශ නිෂ්පාදනයේ ලොකු ප්‍රමාණයක් වෙන් කරන්න ගත්තා. ඒකට යාලා හිතුවේ මේක නිසා තමයි මේ අපිට මේ දරිද්‍රතාවය ඇවිල්ලා තින්නේ කියලා. ඊට පස්සේ පාට බැස්සේ. ඕකේ තව කාරණයක් තියෙනවා ජග. දැන් ඇමරිකානු ෆෙඩරල් බැංකුව පොලි අනුපාතය වැඩි කරානේ. ඒතර මේක ඇවිල්ලා කෙටි කාලීන ආරක්ෂණවාදයක්. මේක දිගටම පවත්වාගෙන යන්න බෑ. මේක කෙටි කාලීන ආරක්ෂණවාදී උපක්‍රමයක්. මොකද මේකේ මුදල් මැවීමේ ක්‍රියාවලියට ලොකු බාධාවක් වෙනවා. මේ බැංකු පොලි අනුපාතය ඉහළ නැංවීම. එතකොට බැංකු මූල්‍ය පද්ධතියට ලාභ ලබන්න තියෙන මේ ඉඩකඩ අඩු වෙනවා. මම කියන්නේ මේක මේ කෙටි කාලීන ක්‍රියාමාර්ගයක්. මේක ඉක්මනටම මොකද කරන්නේ? මේක ඉක්මනටම ධනපතියන්ගේ ආර්ථික ස්ථාවර කිරීමේ පැත්තට ආපහු මේක යනවා. බැංකු පද්ධතිය ලාභ උපරිම කරන්න අදාළ ඉඩකඩ හදලා දෙන්න මේ පොලි අනුපාත ටික ටික පහළ දාලා ණය මැවීමේ ක්‍රියාවලියට මුදල් මැවීමේ ක්‍රියාවලියට නැවත බැංකු පද්ධතිය යනවා. ඔව් ඒක හරි. දැන් මේ ලංකාවේ ගන්නකො දැන් කියන්නේ ලංකාවටත් දැන් මේ ඩොලර් ප්‍රශ්නේ ඇත්තටම දැන් අපි හිතන දැන් මේ වෙනකොට 350 ගානකට ඩොලර් එක 58ට විතර ඩොලර් එක වැඩි වුණා. ඒකට දැන් කියන්නේ දැන් හිතන්න ඕනේ ඇත්තටම වෙච්ච ප්‍රශ්න තමයි මේ ආණ්ඩුවත් මම හිතන්නේ ලොකු වෙනස්කම් නැතුව අනිත් ආණ්ඩුවක ලොකු වෙනස්කම් නැතුව ශක්තිය මේකෙත් මේ අර ගත යුතු නැති තීන්දුව ටිකක් ගත්තා. ඒ කියන්නේ ඡන්දයකට කලින් මම හිතන්නේ ඔය සුපිරි ව්‍යාපාරිකයොත් එක්ක ගත්ත එකගතාවයන් තුනනේ වාහන ආනයන සම්බන්ධවනේ. ඒකට දැන් මේ වෙනකොට ඩොලර් සංචිතය අපේ හිඳලා තිබුණේ. හැබැයි ඒ තත්ත්වයක් ඇතුළේ දැන් මෙයාලා මේ ආපහු ආව දැන් මේ සමාගම්කාරී ටික නැත්නම් මේ වාහන ආනයනය කරන පිරිස සතුටු කරන්න. ඒකට අවස්ථාවක් දුන්නා. ඔව් දැන් කියන්නේ දැන් ජෝන් කිල්සෙක් කියලා. ඒ දැන් ඡන්ද ව්‍යාපාරයේ ඉදිරියෙන් හිටපු කෙනෙක් තමයි ජෝන් කිල්ස්. ඒකට සල්ලි දුන්නේ. ඔව් හරිද. ඊට පස්සේ ආපු ගමන් ඇවිල්ලා දැන් හැමෝම අනතුරු අඟවද්දී මේගොල්ලෝ වාහන ආනයනය සඳහා තියෙන සීමා ලිහිල් කරනවා. ඒතකොට ඒකේ වැඩිම ලාභය ලබා ගත්තේ ජෝන් කිල්ස්. හරි ජෝන් කිල්ස් සහ තවත් ඒ සමාගම්. ඒ ඔක්කොම මේ ඡන්ද ව්‍යාපාරේ මාලිමාවත් එක්ක හිටපු කට්ටිය. හරිද. ඉතින් මොකද තමයි මෙතන කාරණේ. ඒගොල්ලන්ට වාසි සැලසෙන විදියට තමයි. අනිත් එක තමයි දැන් හිතන්නකෝ දැන් ඒ ආනයනය කරපු වාහන ඔක්කොම ගත්තොත් හරිද අධික තෙල් පරිභෝජනයක් තියෙන. හරිද පොදු ප්‍රවාහන ඒ කියන්නේ අඩු ගන්න බස් ටිකක් ගෙන්නුවේ නැහැ. හරිද මේ සුපිරි ලක්ෂරි වාහන තමයි ගෙන්නුවේ. හරිද එතකොට ඒ නිසා ආපහු තෙල් පරිභෝජනයක් වැඩි. හරිද මේ ඔක්කොම එකට සම්බන්ධයි. ඒ දැන් ඔන්නෝක තමයි ඉතින් මේකේ කතාව. දැන් මේකේ යසිට වෙන්නේ ඒ කියන්නේ දැන් එකක් තමයි ඩොලර් ටික එළියට යනවා වාහන ගේන්න. ඊට පස්සේ ඒ ගේන සුපිරි වාහන නිසා ඒවට දැවැන්ත ඉන්ධන ප්‍රමාණයක් යනවානේ. හැබැයි දැන් ඉන්ධන අර්බුදයක් එනවා කියලා කියද්දී දැන් ලෝක යුද්ධයක් යනවා නේ. මේ ලෝක යුද්ධය යන්නේ මේ ඉන්ධන තියෙන රටවල් එක්ක. එතකොට මේක මේ ඉන්ධන ප්‍රශ්න අපිට එනවා කියද්දි නිකන් මේ ආණ්ඩුවත් ඇත්තටම පොඩි පුරාජේරුවක් ගෙවුවනේ. එහෙම එකක් වෙන්නේ නැහැ. අපි ළඟ ගමඩා ගොඩක් තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ පොඩි කාලයක් යන කලින් අපිට ආපහු දැක්ක මේ පෝලිං. මේ පෝලිං වල හිටියේ කවුද කියලා බැලුවොත් ඒක ඇත්තට මේ අපේ මේ දුප්පත් පන්ති මිනිස්සු ටික තමයි හිටියේ නේද? ආපහු බයිසිකල් ටික තියන් හිටියා, ට්‍රේන් ටික තියන් හිටියනේ. ඒප තමයි තියන් හිටියේ. ඒතකොට දැන් මේ ඇත්තට දැන් අර කිව්ව තෙල් සංචිතය මොකද උනේ? මං හිතන්නේ අරක සම්බන්ධය දැන් ඔයා කිව්වේ දැන් මේ හයිලක්ෂරි වාහන තමයි ආවේ. එතකොට ඒවයි ගත්තට පස්සේ ලීටර් එක මං හිතන්නේ ලීටර් එකකින් කිලෝමීටර් 3-4ක් තමයි ඒවට යන්න පුළුවන් නේ. 3ක් වගේ තැනක් පුළුවන්. ඒකට දැන් එහෙම ඒවා දැන් ලංකාවට අපි බලනතර දැන් එහෙම වාහන හැමතැනම තියෙන ගත්තා. ඒකට දැන් මං හිතන්නේ ඒක රුචි බලපෑව ලංකාවේ තියෙන තෙල් ප්‍රශ්නෙට මං හිතන්නේ ඒක සැලකිලි බලපෑමක් වුණා. ඒකයි. ඔක හරියක් මේ දැන් අර කතා වෙච්ච නිසා මේක නොකියම යන්න බෑ. දැන් කප්පාදුවක් වුණානේ. ඒ කියන්නේ දැන් මේ ඩොලර් අඩුයි සීමා කරන්න ඕනේ, ආනයනය කරන දේවල් සීමා කරන්න ඕනේ, පරිභෝජන සීමා කරන. දැන් මේ වෙලාවේදී ඉන්දියාවේ හින්දුත්ව රාජ්‍යයේ කවුද ප්‍රකාශකයා? මෝදි කියනවනේ රත්තරන් මේ පරිභෝජනය අඩු කරන්න කියලා. ඒක දැන් මේ දැන් මේක වගේම ලංකාවෙත් දැන් මේ පරිභෝජනය අඩු කරන්න කියලා කියනවා. දැන් ඩොලර් එක කඩා වැටුණා. මේ රුපියල කඩා වැටුණා. ඒතකොට මේක ජනතාවට මාස කීපයක් දරාගෙන ඉන්න වෙයි කියලා දැන් මේ පාර්ලිමේන්තුවේ ඇතුලේ කතා වෙනවා. ඇතැම්ද ඕක රනිල් වික්‍රමසිංහත් කරානේ. කාටද දැන් මේ ආනයන සීමා කරන්න, පරිභෝජන සීමා කරන්න කියලා කාටද කියන්නේ දැන්? මේ සාමාන්‍ය මිනිසුන්ට. මේකේ මේ කප්පාදුව ගේන්නේ ආයේ මේ දැන් මේ ධනපතිය කාටවත් අත තියන්නේ නැහැ. ඕගොල්ලෝ මේ භාණ්ඩ ගෙනන එක අඩු කරන්න, වාහන ගෙනන එක අඩු කරන්න කියලා දැන් මේ ඒ කාටවත් මේ අත තියන්නේ නැහැ. මේක බදු වැඩි කරන ඒවා, සුබ සාධන කපන ඒවා, අඩු ආදායම් ලාභීන්ට ලැබෙන තියෙන දේවල් නවත්වන එක, ඊට පස්සේ සුළු පරිමාණ ව්‍යාපාරිකයන් මේ ව්‍යවසායකයන්ට සහන කප්පාදු කරන එක, මේ සියල්ලම කරන්නේ
මේ සාමාන්‍ය ජනතාවට. ඇතර මේක වෙන ශක්ති මේ ඒ කියන්නේ සුළු ව්‍යාපාරිකයා ව්‍යවසායක අතර මේක කඩන් වැටෙනවා. කඩන් වැටෙනවා. මොකද ඒක සැලකිය යුතු ලෙස මේ ඒගොල්ලන්ගේ ආර්ථිකය හාන්සි වෙලා තියෙන්නේ. ආයි ඒක ආපහු මේක මම හිතන්නේ ඒකාධිකාරයකටත් නැවත ආපහු මේක මේ උදව් කරන මේ තියෙන ප්‍රශ්නේ. ඉතින් මෙහෙම දැන් මේ අපිට දැන් සැලකිය යුතු සාකච්ඡාවක් ගන්න ශක්තියනේ. ඇසිත අපි දැන් මේනේ ඇමරිකාව චීනට ආපු එක සම්බන්ධව රුසියාව චීනට ආපු එක සම්බන්ධවනේ. ඊට පස්සේ ආපහු අපි මේ අධිරාජ්‍යවාදය ගැන කතා කරානේ. ඊට පස්සේ අපි ආපහු ගෝලීය ආර්ථිකයක් නේ. මේක තවත් දුරටත් මේ අර ජාතික රාජ්‍යයේ සීමාවෙ නැතුව දැන් මේක මේ ගෝලීය වෙච්ච එකනේ. දැන් මේ හැම එකක් ඇතුළෙම නේ අපතුවක් ගත්තොත් එන්න මෙහෙම එකක් තියෙනවනේ. ඒ කියන්නේ දැන් මේ අපි කතා කර ලෝකේ දැන් මේ කතා කර හැම ටිකකම අපිට හම්බෙන්නේ මේ අපි ගත්ත එක පන්තියක් ගැන මේ කතා වුණානේ. ට්‍රම්ප්ලා, ඉලෝන් මස්ක්ලා මේ මේක පන්තියක්. ඊපස්සේ ආපහු අර පැත්තෙන් රුසියාවේ පුටින්ලා නේ. සී ජින්පින්ලා මේ ඔක්කොම එක පන්තියක්. හැබැයි දැන් මේකේ ප්‍රශ්නය මේකේ මේ මෙයාලගේ අර්බුදේ අපිට මෙහෙම පෙරුණාට ඇත්තටම අර්බුදේ තියෙන අනියා ඉතා විශාල ප්‍රමාණයක්. මේ ලෝකේ පුරාම ඉතා විශාල ප්‍රමාණයක් ඉන්නවනේ. ඇත්තට දැන් අපිට දැන් ඊළඟට මම කියන්නේ ඊළඟට අපිට සාකච්ඡාවක් ගන්න වෙයි. හරිද? අපිට දැන් මේ වෙලාවේ ගැන සංවාදයකට සාකච්ඡාවක් කරන්න වෙලාවක් නැහැනේ. නමුත් අපිට ඊළඟට සංවාදයකට සාකච්ඡාවක් කරන්න වෙයි. මෙන්න මේ ලෝකයේ ඉන්න නැත්නම් ඇමරිකාවේනේ රාජ්‍යවාදී කියවතු ඇමරිකාවේ ඉන්න තනිත් බලගත්තු රටවල ඉන්න මෙන්න දරිද්‍රතාවයෙන් පෙළෙන පන්තිය. නේ? ඒතකොට ඇයි මෙන්න මේ විෂමතාවය හැදිලා තියෙන්නේ කොහොමද නේ? දැන් ඇමරිකාව ලෝකේ බලවතාවෙtti ලෝකේ යුද්ධ පවත්තද්දි හැබැයි දැවැන්ත විෂමතාවයක් තියෙනවා. ඒතකොට දැන් ඒ කියන්නේ දැන් මේවා නිකරුත් නෙවෙයි මේ පවතින්නේ නේ. මේ වෙනකොට යුද්ධ තත්ත්වයක් අපි හිතනවට සීමාවට ඇවිල්ලා තියෙන්නේ නේ. දැන් ඉරානෙත් එක්ක පැටලුණා. එතන න්‍යෂ්ටික කතාවක් එක්ක. ඒතකොට දැන් අර කලින් යුද්ධ කර වගේ බයිනෙත්තු නෙමෙයි දැන් තියෙන්නේ නේ. දැන් තියෙන්නේ දැන් කෙලිම න්‍යෂ්ටික තැනට ඇවිල්ලා. ඒතකොට දැන් මේකේ කතාව තියෙන්නේ මේ ඉලක්කය තීරණය කිරීමේ AI වලට දීලා. දැන් ඇවිල්ලා තියෙන්නේ දැන් වෙඩි තියන්නේ කාටද කියලා තීරණය කිරීම මිනිස්සුයකින් ගලවලා දැන් AIට තීරණය කරන දැන් මේක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එතකොට දැන් ඒක නිසාම දැන් අපිට හිතනවා දැන් මේක දැන් මේ අර ලෝක විනාශයේ ඔරලෝසුව ගත්තට පස්සේ මේ යන්නේ අන්තිම විනාඩි 5 මධ්‍යම රාත්‍රියට විනාඩි කිහිපයක්. මධ්‍යම රාත්‍රියට විනාඩි කිහිපයක්. ඒ කියන්නේ මේක අර 1947 ආපු කතාවන්නේ ශක්තිය. ඒ කියන්නේ දැන් ලෝකය විනාශ වෙන්න මධ්‍යම රාත්‍රියට කොච්චර වෙලාවක් තියෙනවා. ලෝක විනාශ වෙන වෙලාව තමයි මධ්‍යම රාත්‍රිය කියලා ගණන් කරන්නේ. මධ්‍යම රාත්‍රිය කියන්නේ ලෝකේ මේ න්‍යෂ්ටික අවියවුද ආපු එකත් එක්ක තමයි මේක ආවේ. එතකොට ගණන් හදනවා මධ්‍යම රාත්‍රිය සලකලා ලෝක විනාශයේ වෙලාව කියලා. ඒකට තව කොච්චර වෙලාවක් තියෙනවද? ඒතර දැන් සීතල යුද්ධය අවසන් වෙනවත් එක්ක 91 කියන සීතල යුද්ධය අවසන් වෙනවා. එතකොට ඇත්තටම ගත්තොත් එහෙම විනාඩි 17ක් ආපස්සට ගත්තා. ආපස්සට එනවා ඒක නේද? නමුත් දැන් මේ අවසාන මැදපෙරදී වෙද්දී ලෝක විනාශයට තව විනාඩි 5ක් නැත්නම් විනාඩි කිහිපයක් කියන තැනට ඒ විද්‍යාඥයෝ ඔරලෝසුව සකස් කරා. ඉතින් ඒ නිසා තමයි අපිත් මේ අපේ ප්‍රෝග්‍රෑම් එකේ නම ගත්තේ අන්තිම විනාඩි 5 කියලා නේ. ඒක ඉස්සක්ක මේ කියන්නේ මේ යසිත් මෙහෙම ඒ කියන්නේ එක පැත්තකින් න්‍යෂ්ටිකය විතරක් නෙමෙයිනේ. ඒ කියන්නේ දැන් අර පාරිසරික විනාශය, දේශගුණ විපර්යාස කියන්නේ අපි දැන් කියන්නේ දැන් ධනවාදයේ ශක්තිය ඇවිල්ලා අවුරුදු 350කට ඒ වගේ කාල සීමාවක් නේ තියෙන්නේ. දැන් මේ 350 වේ කාල සීමාව ඇතුලේ ශක්තිය මේ ඒ කියන්නේ මේ ධනවාදයේ විසින් සමාජයෙන් නැත්නම් මිනිස්සුන්ට යහපතක් නැහැ. බියක් ඇති කරලා තියෙනවා මේ හෙට ජීවත් වෙන්න කොහොමද කියලා. මේ මොහොත ගැන මොහොත සෑහෙන අවදානම්කාරී බයක් අපේ මිනිස් සංහතියට ජීවත් වෙන්න පුළුවන්ද, ලෝකේ පවතීද කියන තැනට මේ සාකච්ඡාවේ අවසානයකට සාකච්ඡාව ඇවිල්ලා තියෙනවා. කියන්නේ ඒකේ මොකද්ද කියන්නේ දැන් ලෝකය මේක අන්තිම මේ ලෝකයේ තියෙන අන්තිම සමාජ ක්‍රමය කියන තැනට දැන් මේකේ එක දාර්ශනිකයෝ තානේ ෆුකුයාමලා වගේ කට්ටිය ඒක එතනට ගෙනාවා. හැබැයි දැන් අපිටත් ආයේ ප්‍රශ්නයක් තියෙනවා මේක අන්තිම ක්‍රමය නම් මිනිසුන්ට මෙහෙම යන්න පුළුවන්ද? දැන් මේ අපි කියනනේ ලෝක විනාශයේ ඔරලෝසුව තායිඩාඩි 5 තියෙන්නේ මධ්‍යම රාත්‍රියට. එහෙනම් දැන් ඒ තැන අපි බාර ගන්නවදනේ. අපිට මම හිතන්නේ ඊළඟ එපිසෝඩ් එකකදී අපිට කතා කරන්න පුළුවන් අපි කතා කරමු. ඉතින් මම හිතන්නේ මේක අහන ඔයාලටත් අන්තිම විනාඩි 5 කියන්නේ ලෝක විනාශය නැති අන්තිම විනාඩි 5 ඊළඟ එපිසෝඩ් එකත් එක්ක අපිට හම්බෙන්න පුළුවන්. අපි මේකට එහා ගිහපු තවත් දේශපාලනික කාරණා සම්බන්ධව තවත් විග්‍රහයන් සම්බන්ධව අපි හම්බෙමු. එහෙනම් බොහොම ස්තුතියි.